බුදුස් වහන්සේගේ නාමයෙන් පිළිගන්නවා මේ කාලයට. ඉතින් අපි අද දවසේත් උන්වහන්සේ තුළ අවසාන කාලය පිළිබඳව බයිබල් අධ්‍යයනය තුලින් එකතුලා ඉන්නවා. ඉතින් ඔය කට්ටිය දන්නවා අපි ගිය සතියේ මතේ පොතේ 24 වෙනි පරිච්ඡේදය අපි ඉවර කරා. ඉතින් අද දවසේ අපි 25 වෙනි පරිච්ඡේදය ගැන කතා කරන්න යනවා. ඉතින් මේ අධ්‍යයන මාලාව තුළ මම පිළිවෙලටම කොටස් ටිකක් YouTube එකට මම දාලා තිනවා. ඉතින් ඉදිරියටම ඉදිරියේදී ඒකිනුත් කට්ටියට බලන්න පුළුවන් සම්බන්ධ වෙන පහසු අය. ඉතින් අද අපි ආරම්භ කරමු 25 වෙනි පදේ ඉඳන් සහ කලින් කරපු කොටස් වල ගැටලු කාරී තත්වයන් සහ ගැටලු තියෙනවා නම් අද අවසානයේදී ඔය කටියට මම ප්‍රශ්න අහන්න අවස්ථාවක් දෙනවා. ඒකෙදි කතා කරන්න පුළුවන් ඕනම දෙයක් අපිට. ඉතින් අදත් කරන කොටස ගැනත් ප්‍රශ්න තිබ්බොත් අපි අවසානයේදී කතා කරමු. හොඳයි. ඉතින් ඊටම ආදරෙන් නැවත වතාවක් හැම කෙනෙක්ම පිළිගන්නවා මේ කාලයට. ශුද්ධාත්මන් වහන්සේ ඔයාලට උගන්වයි. ඔයාලා තුල තියෙන ආලේපෙම ඔයාලට සියලු සත්‍ය කරා මඟ පෙන්වයි. ඒ ආලේපය ඔයාලත් එක්ක තියෙනවා. හොඳයි. ඉතින් අපි අද ආරම්භ කරමු 25 වෙනි පරිච්ඡේදයේ මතේ පොතේ. අපි දිගටම මේ අධ්‍යයන මාලාව තුළ ඉරිදලව පොත සහ දානියල් පොත ගැන ඉගෙන ගන්න යනවා. සහ උන්වහන්සේ අවසාන කාලය ගැන කතා කරපු සියලු කාරණාවන් අපි මේක තුළ අධ්‍යයනය කරන්න යනවා. හොඳයි. මතේ 25 වෙනි පරිච්ඡේදය. ඒක ගොඩාක් වැදගත් පරිච්ඡේදයක්. මොකද ඒකට හේතුව යේසුස් වහන්සේ ගෝලියොත් එක්ක ඉන්නකොට උන්වහන්සේ නිතරම මිනිස්යන්ට කතා කරේ සෙනගට කතා කරේ උපමාවලින්. ඉතින් මේ උපමාවලින් කතා කරපු දේ තේරෙන්නේ නැති වුණාම ගෝලියෝ උන්වහන්සේ ළඟට තනියම ඉන්න වෙලාවේ ගෝලියෝ යේසුස් වහන්සේ විතරක් ඉන්න වෙලාවේ ගෝලියෝ ගොඩක් වෙලාට උන්වහන්සේගෙන් අහගත්තා. ස්වාමීනි මොකක්ද මේ උපමාවේ තේරුම? උන්වහන්සේ උපමාවක් කියලා ඒකේ තේරුමත් උන්වහන්සේ ඇයට කියලා දුන්නා. ඉතින් මේ පරිච්ඡේදයේ තියෙන උපමාවන් යේසුස් වහන්සේ ගෝලයන්ට පැහැදිලි කරේ නැහැ. ඉතින් මේ ගැන ගෝලියෝන්ට දැන් කියපු උපමාවන් ගොඩක් අපිට වැදගත් වෙනවා. මොකද ශුද්ධාත්ම වහන්සේ තමයි දැන් අපිට ඒ වෙලදරව් කරන්න යන්නේ. මොකද මේ උපමාවන් කිව්ව මිසක් ඒකේ පැහැදිලි කිරීමක් උන්වහන්සේ නැවත වතාවක් ගෝලයන්ට කරේ නැහැ. ඉතින් යේසුස් වහන්සේත් නේද අවසාන වෙලාවේදී උන්වහන්සේ කියනවා මට දැන් කියන්න ගොඩක් දේවල් තියෙනවා. බොහෝ දේ තියෙනවා. හැබැයි නුඹලට ඒවා දරන්න බෑ. ඒක නිසා සත්‍යතාවයේ ආත්මන් වහන්සේ පැමිණි කල සියලු සත්‍ය කරා නුඹලට මඟ පෙන්වන්න යනවා කියලා යේසුස් වහන්සේ කිව්වා. හරි. දැන් මේකත් එක්ක මම පොඩි කාරණාවක් වලට මතක් කරන්නම්. යේසුස් වහන්සේ මතෙව් 28 හරි 18 19 පදයන් වල අපි දැක්කොත් අපි දකිනවා උන්වහන්සේ කතා කරලා කියනවා ගොස් සියලු ජාතීන් ගෝලයන් කරන්න. ඒ විතරක් නෙවෙයි යව බෞතිස්ම කරන්න මං විසින් අනකල සියල්ල පවත්වන්න යයට උගන්වන්න. අනකරපුවා උගන්වන්න නෙමෙයි අනකරපුවා පවත්වන්න ජීවිතේ දිනදා ජීවිතේ පවත්වන්න යට මඟ පෙන්වන්න නිසා උගන්වන්න කියලා තමයි යේසුස් වහන්සේ කිව්වේ. ඒක ඉගැන්වීම අපි කරන්න ඕනේ. දැන් උන්වහන්සේ දේශනා කරන්න පටන් ගත්තා ස්වර්ග රාජ්‍ය ළඟ වේ තිබේ පසුතැවිලි වැල්ල කියලා සෙනගට දේශනා කරා. හරි. හැබැයි ගෝලයන්ට උන්වහන්සේ ඉගැන්නුවා. දැන් අපි සාමාන්‍යයෙන් අපි චර්ච් එකකදී নমස්කාරයට සහභාගී වෙලා අපි දේශනාවක් ඇහුවාට අපිට ගෝලෙක් වෙන්න බෑ. මොකද අපි මේ දේශනාව තුළ මේ নমස්කාරය තුළ ආත්මිකව අපි යම් තලයක් ඉස්සරහට යන එක සිද්ධ වෙනවා. හැබැයි ගෝලෙක් බවට පත් වෙන ඉගැන්වීම තුළ. ඉතින් යේසුස් වහන්සේ ගෝලයන්ට ඉගැන්නුවා සෙනගට දේශනා කරා. ඒකයි උන්වහන්සේ කරේ. ඉතින් උන්වහන්සේ 12 දෙනෙක් තෝරගෙන ඒව ගෝලියෝ බවට පත් කරා. ඒ ගෝලයෝ තව ගෝලයෝ බිහි කරා. ක්‍රියාපොතේ අපි දකිනවා මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. 120 දෙනෙක් උඩුමහල් මැදුර හිටියා. ශුද්ධාත්ම වැගිරීමත් එක්ක එයා ගිය තැන්වල ගෝලියෝ බිහි වුණා. ලෝකේ වටේ ගියා තෝමස් කියන ගෝලයා ලංකාවටත් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක නිසා මුළු ලෝකෙම කන පිට පෙරුණා ඒ කාලේ තිබ්බ. ඉතින් අපි ගෝලයෝ බිහි කරන අය බවට පත් වෙන්න ඕනේ. එහෙම වෙන්න නම් අපි ඉගෙන ගන්න ඕනේ. උන්වහන්සේ ගෝලයන්ට ඉගෙනුවා වගේම අපිත් ඉගෙන ගන්න එක තුල තමයි අපිත් ගෝලෙක් බවට පත් වෙන්නේ. ඉතින් ඒක නිසා මේ වැඩසටහන් මාලාව තුලත් ඒ දේ සිද්ධ වෙනවා. ඒක නිසා සුද්ධාත්මන් වහන්සේ, ඒ සත්‍යතාවයේ ආත්මන් වහන්සේ, ඒ සැනසිලිකාරයන් වහන්සේ ඔයාලා තුල ජීවත් වෙනවා. ඔයාලගේ ආත්මය සහ එක්ක උන්වහන්සේට සුද්ධාත්මන් වහන්සේ සාක්ෂි දරනවා ඔයාලා දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ කියලා, දරුවෝ කියලා. ඒ නිසායි සුද්ධාත්මන් වහන්සේම අද දවසේ ඔයාලට මඟ පෙන්වයි, ඔයාලට කතා කරයි. උන්වහන්සේ තමයි සියලු සත්‍ය කර අපිට මඟ පෙන්වන්නේ. ඉතින් මේ සියලු උපමා කතාවනුත් උන්වහන්සේ තමයි අපිට ඉදරව් කරන්න යන්නේ. ඒ නිසා මේ සත්‍යතාවයේ ආත්මන් වහන්සේ ඔබ තුල මම තුල ජීවත් වෙන නිසා උන්වහන්සේ අද දවසේ අපිට මඟ පෙන්වයි මේ සියලු කාරණා තුල. හොඳයි. ඉතින් මතේ 25 ගොඩක් වෙලාවට ඔයාලා කියවලා ඇති. කන්‍යාවන් 10 දෙනාගේ උපමාව. ඉතින් අවසාන කාලය ගැන කතා කරන ගොඩක් අය මේ උපමා කතාව ගැන කතා කරලා තිනවා විවිධ දේශනා දාලා ඇති නේද? සමහරට ඔයාලා මේ කොටසින් දේශනා අහලා ඇති, ඉගෙනගෙන ඇති ගොඩක් දේවල් ඇති. හැබැයි අද මම කතා කරන්න යන දේත් එක්ක සමහරට ඔයාලා ඉගෙනගත්ත ඩොක්ට්‍රීන් එක චුට්ටක් අවුල් යන්න ඉඩ තියෙයි. සමහර අය මේක අර්ථකථනය කරන විදිය වෙනස් නිසා. ඉතින් ඒකයි ආත්මන් වහන්සේ තුලම අපි මේ දේ අර්ථකථනය කරන්න ඕනේ.
ඉතින් ගොඩාක් අය මේ පරිච්ඡේදයේ 25 පරිච්ඡේදයේ මේ කන්‍යාවන් දස දෙනාගේ උපමාව ගත්තම මේ උපමාවේ කන්‍යාව දස දෙනෙක් ඉන්නවා. ඉතින් මේ 10 දෙනාගෙන් පස් දෙනෙක්ට ස්වර්ගයට යන්න පුළුවන් වෙන පස් දෙනෙක්ට යන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් ගොඩාක් අය හිතනවා මේක මේ ඔසවා ගැනීම ගැන තමයි උන්වහන්සේ කතා කරන්නේ. සහ ඔසවා ගැනීමේදී අපි ලෑස්ති වෙලා ඉන්න ඕනේ. එහෙම වුණොත් තමයි අපි යන්න පුළුවන් වෙන්නේ කියන කාරණාව තමයි ගොඩක් අය උගන්වන්නේ. සහ ගොඩක් අය කතා කරන්නේ සහ ගොඩක් අය හිතාගෙන ඉන්නේ මේ පස් දෙනෙක් ඔසව ගැනීමේදී යනවා කියලා. හරි පස් දෙනෙක් යන අය අනිත් පස් දෙනා ඉතුරු වෙන අය කියලා තමයි ගොඩක් අය හිතාගෙන ඉන්නේ. ඇත්තටම ඒක නෙමෙයි මේකේ අර්ථය. හරි ඒක නිසා අද පදේ පදේ අපි කියවමු. මේ කන්‍යාව දස දෙනාගේ උපමාව අපි හරියට පැහැදිලි කරගන්න ඕනේ. මොකද සමහරට ඔයාලා ඉන්න චර්ච් එකේ හරි ඔයාලා ඉගෙනගෙන තියෙන විදිහේ හරි මොන හරි ප්‍රශ්නකාරී තැන් තියෙනවා නම් ඔයාලගේ ඩොක්ට්‍රින් එක ඔයාලා ඉගෙනගෙන තියෙන ඩොක්ට්‍රින් එක පොඩ්ඩක් අවුල් වුණා නම් මම මේ අද කතා කරන දේත් එක අවුල් වෙනවා නම් අනිවාර්යෙන් අවසානයේදී ප්‍රශ්න අහන්න ඒතර මම තව පැහැදිලි කරලා දෙනවා. මොකද සත්‍යතාවයේ ආත්මන් වහන්සේන අපිට මඟ පෙන්වන්නේ නේද? එයා සියලු සත්‍ය කරා අපිට මඟ පෙන්වනවා. සත්‍ය අපි දැනගත්ත මේ සත්‍ය අපිව නිදහස් කරනවා. හොඳයි. මතෙව් 25 පළවෙනි පදය. ඒකේ උන්වහන්සේ කතා කළ මෙහෙම කියනවා. එකල තමුන්ගේ පහන් රැගෙන මනමාලයගේ පෙරමගට ගිය කන්‍යාවන් දස දෙනෙකුට ස්වර්ග රාජ්‍ය සමාන කරනු ලැබේ. දැන් ස්වර්ග රාජ්‍ය යේසුස් වහන්සේ සමාන කරනවා කන්‍යාවෝ 10 දෙනෙක්ට. හරිද? ඒ 10 දෙනාගේ ලක්ෂණය මොකද්ද? මනමාලයගේ පෙරමගට යන කන්‍යාවෝ දස දෙනෙක්. දැන් මනමාලයා කියලා අදහස් කරද්දී මෙතන අපි දන්නවා මෙතන සරණ මංගල්‍යයක් ගැන උන්වහන්සේ කතා කරන්නේ. එතකොට මේ උන්වහන්සේ කතා කරන්නේ යුදෙව් සෙනගට නිසා පැහැදිලිවම යුදෙව් සරණ මංගල්‍යයක් ගැන තමයි මේ කතා කරන්නේ. එතකොට යුදෙව්වට කතා කරද්දී ගෝලයන්ට කතා කරනකොට ගෝලයෝ දන්නවා මේ කතා කරන සරණ මංගල්‍යයේ මොනවාද තියෙන අංග මොනවාද සිද්ධ වෙන්න යන්නේ සරණ මංගල්‍යයක් කොහොමද සිද්ධ වෙන්නේ කියලා ගෝලයෝ දන්නවා. ඉතින් ඒක නිසා මේ යුදෙව් සරණ මංගල්‍යයක් කියන එක අපි දැනන් ඉන්න ඕනේ. එතකොට උන්වහන්සේ කියනවා මනමාලයාගේ පෙරමගට යන කන්‍යාව 10 දෙනෙක්ට ස්වර්ග රාජ්‍ය සමාන කරන්න පුළුවන්. දෙවෙනි පදේ. ඔවුන්ගෙන් 5 දෙනෙක් නුවණ නැතියෝය. හරිද? 10 දෙනාගෙන් 5කට නුවණ නැහැ. 5 දෙනෙක් නුවණ ඇතියෝය. දැන් 5 දෙනා දෙකට වෙන් කරන උන්වහන්සේ එක කට්ටියකට නුවණ නැහැ. අනිත් අයට නුවණ තියෙන අය. හරිද? ඊට පස්සේ තුන්වෙනි පදය. මක්නිසාද නුවණ නැත්තිවූ තමුන්ගේ පහන් ගෙන යද්දී තමුන් සමග තෙල් නොගෙන ගියෝය. දැන් අර නුවණ නැති අය මොකද කරන්නේ? පෙරමඟට මනමාලයාගේ පෙරමඟ බලා සිටිනවා. හැබැයි ඒ අය තෙල් අරගෙන යන්නේ නැහැ පහන් වලට. මොකද පහන් නිමුණොත් ආපහු පත්තු කරගන්න තෙල් ඒ අයට නැති වෙනවා. හරිද? ඊට පස්සේ නොමුත් හතරවෙනි පදේ කියනවා නොමුත් නුවණ ඇත්තියෝ තමුන්ගේ පහන් සමග තමුන්ගේ භාජනවල තෙල්ගෙන ගියෝය. මෙන්න නුවණ තියන අය පහන් ටික අරගෙන පහන් පත්තු කරගෙන යනවා. හැබැයි තමන්ගේ භාජනවලත් තෙල් තියෙනවා. හරිද? ඊට පස්සේ අපි කියමු ඊළඟ පදයක් නේද? මනමාලයාගේ ඊම ප්‍රමාද වූ කල ඒ සියල්ලෝම නිදිබරව නිදාගත්තෝය. මෙන්න මෙතන වැඩක් වෙනවා. මේ පදේ ගොඩක් වැදගත්. දැන් මනමාලයාගේ පෙරමග බලන් සිටිනවා. දැන් ඔසවා ගැනීමේදී අපි උන්වහන්සේ ඊම බලන් ඉන්නවනේ. අපි උන්වහන්සේගේ ඊම බලාගෙන ඉන්නවා. දැන් මනමාලයාගේ පෙරමග මේ කට්ටිය බලාගෙන හිටියා. මොකද කියන්නේ? ඒ කට්ටියට නිින්ද ගියානේ. හැමෝම මේ 10 දෙනාම නුවණ තියන අය සහ නුවණ නැති අයත් ඒ 10 දෙනාම උන්වහන්සේගේ ඊම බලාගෙන හිටියා. හැබැයි 10 දෙනාට මොකද වුනේ? නිින්ද ගියා. නිදි බරව නිදාගත්තා. දැන් මම ඔයාලට පොඩ්ඩක් එක තෙසලෝනික පොතට මම පොඩ්ඩක් යනවා. එක තෙසලෝනික පොතේ පොඩි පදයක් කියවන්න යනවා. හරි? එක තෙසලෝනික පොතේ. ඒතර පොඩ්ඩක් ඔයාලට මේක පැහැදිලි වෙයි. දැන් මේ 10 දෙනාම නිදාගත්තා කියන එක හොඳට මතක තියාගන්න. එක තෙසලෝනික පහේ පළවෙනි එක තෙසලෝනික පස්වෙනි පරිච්ඡේදයේ දෙවෙනි පදය. හරි දෙවෙනි පදේ ඉඳන් මම පොඩ්ඩක් කියවනවා. ඔයාලා නෝට් කරගන්න අවශ්‍ය නම් නෝට් කරගන්න පුළුවන්. එක තෙසලෝනික 5:2 කියනවා මක්නිසාද රාත්‍රියේ සොරෙකු එන්නාක් මෙන් ස්වාමින් වහන්සේගේ දවස පැමිණෙන බව නුඹලා හොඳ හැටි දනිහුය. සමාදානයේ අනතුරක් නැත කියා කියන විට
ගර්භණියට විලිරුජාව පැමිණෙන්නාක් මෙන් හදිසියෙන් ඔවුන් පිටට විනාශය පැමිණේ. ඔවුහුද කිසිසේත් නොගැලවෙන්නෝය. නමුත් සහෝදරයනි, ඒ දවස සොරෙක් මෙන් නුඹලා කෙරේ පැමිණෙන්ට නුඹලා අන්ධකාරයෝ සිටින්නෝ නොවෙති. හරිද? කුමක්කයින්ද නුඹලා සියල්ලෝ ආලෝකයේද දවාලයේද පුත්‍රයෝය. අපි රාත්‍රියටවත් අන්ධකාරයටවත් අයිති නොවෙමු. එබැවින් වෙන තැනැත්තන් මෙන් නිදා නොගෙන මත් නොවී සිටිමු. හරිද? දැන් පවුල්තුමා කතා කරලා කියනවා උන්වහන්සේ සොරෙක් වගේ එන්න යන ওই දවස මේ කතා කරන උසව ගැනීම ගැන. හැබැයි ඔයාලා කෙරෙහි මේ දවස සොරෙක් වගේ එන්න ඔයාලා අන්ධකාරයයි නෙමෙයි. ඔයාලා ආලෝකයේද දවාලයේද අය. දැන් සොරා එන වෙලාව අපි දන්නවා නම් අපි සොරාව අල්ල ගන්නවානේ. හැබැයි අපි නොදැනුවත්වම සොරා ඇවිල්ලා ගියොත් මොකද වෙන්නේ? අපි සූදානම් නැහැ සොරාව අල්ල ගන්න. එහෙම වුණොත් මොකද වෙන්නේ? ඔසව ගැනීම වෙලා තී අපි දන්නේ නැතුව උන්වහන්සේ ඇවිල්ලා ගිහිල්ලා තී. දැන් අපි අවදියෙන් ඉන්න කියන්නේ නිදා නොගෙන මත් නොවි ඉන්න කියලා කියන්නේ අපි හැම වෙලාවකදීම අවදියෙන් හිටියොත් සොරා මොන පැයේ ආවත් මොන වෙලාවෙ ආවත් මොන දිනේ ආවත් අපිට යවහු වෙනවා. ඒකයි බෞද්ධම මේ කතා කරලා කියන්නේ. උන්වහන්සේගේ ඊම සිද්ධ වෙන දිනය පැය අපි කවුරුත් දන්නේ නැහැ. නමුත් නිතරම අවදියෙන් අපි හිටියොත්, නිතරම අපි සූදානමින් හිටියොත්, උන්වහන්සේ එන වෙලාවෙ අපිට උන්වහන්සේත් එක්ක යන්න පුළුවන්. හැබැයි මෙතන කියනවා නිදා නොගෙන මත් නොවි ඉන්න කියලා. දැන් ආයමත් යා මතේ පොතට. හරි මතේ 25 පස්වෙනි පදය. මනාලයගේ ඊම ප්‍රමාද වූ කල සියල්ලෝම නිදිබරව නිදාගත්තෝය. මෙන්න දැන් 10 දෙනාම මනාලයගේ පෙරමග ඔසව ගැනීම බලාගෙන ඉන්නවා. හරිද? හැබැයි 10 දෙනාම නිදාගත්තා. මම ඔයාලට දෙයක් කියන්න යනවා. මේ 10 දෙනාම ඔසව ගැනීමේදී ගියපු නැති කට්ටිය. හරි? දැන් තමයි වෙනස් වෙන්නේ. ඔයාලා මොන හරි ඉගෙනගෙන තියෙනවනම් මීට කලින් මේ කන්‍යාවන් 10 දෙනා ගැන ඉගෙනගත්ත විදිහ මීට වඩා වෙනස් වෙන්න පුළුවන් හාත්පසින්ම. ඔයාලා හිතාගෙන ඉන්නේ නැති 5 දෙනෙක් ගියේ ඔසව ගැනීමේදී ඉතුරු 5 දෙනා ඉතුරු වෙච්ච අය කියලා. එහෙම නෙමෙයි. මේ 10 දෙනාම රැප්චර් එකේදී යන්නේ නැති අය. හරි? මේ 10 දෙනාම ඔසව ගැනීමේදී යන්නේ නැති අය. මොකද ඒකට හේතුව 10 දෙනාම නිදාගත්තා. මොකද මනාලගේ ඊම බලාගෙන හිටියා ප්‍රමාද වෙනවා ප්‍රමාද වෙනවා. දැන් අපි අවුරුදු ගාණක් බලන් හිටියා. දවස් ගාණක් අපි බලාගෙන හිටියා කියලා. මොකද වෙන්නේ? කාලේ අපිට කියන්න බෑ මෙතන ගොඩක් කල් බලන් ඉන්නේ නැති. බලාගෙන හිටියා. මොකද වෙන්නේ? ප්‍රමාද වෙච්ච නිසා නිදි බරව නිදාගත්තා. හරි ඊළඟ පදයක් කියමු. අපි දැන් මේ පද ටික කියමු අපිට හොඳට පැහැදිලි වෙනවා මොකද මෙතන වෙන්නේ කියලා. ඊළඟ පදයට අපි කියමු. ඊට පස්සේ මෙන්න එයාලට මධ්‍යම රාත්‍රිය හඬක් එනවා. 6 වෙනි පදය. මධ්‍යම රාත්‍රියේ අන්න මනාලයා එනවා. ඔහුගේ පෙරමගට වරෙල්ලා යයි හඬක් වූයේ. එවිට ඒ සියලු කන්‍යාවෝ නැගිට තමන්ගේ පහන් හරි ගැස්සුවෝය. දැන් මෙන්න හඬක් ඇහෙනවා දුරින් මනාලයා එනවා ඔහුගේ පෙරමගට එන්න කියලා. මෙන්න දැන් කට්ටිය නැගිටලා මොකද කරන්නේ? නිදිබර ගතියෙන් නැගිටලා හිමීට යාළගේ පහන් ටික හරි ගස්සනවා. දැන් ඔසව ගැනීම ඇසපිය හෙළන ෂණයකින් වෙන්නේ. හරි අපිටවත් හිතා ගන්න බැරි තරම් ඉක්මනට ඒක සිද්ධ වෙන්න යනවා. බයිබලයේ පැහැදිලිවම කියනවා ඇසපිය හෙළන ෂණයකින් ඔසව ගැනීම සිද්ධ වෙන්න යන බව. එතකොට මනාලය යන හඬ ඇහිලා නැවත ලෑස්ති වෙවි ඉන්න කාලයක් හම්බ වෙන්නේ නැහැ. පැහැදිලිද? හොඳට මේක අල්ල ගන්න. දැන් මේ කට්ටිය නැගිටලා වෙන්න දැන් පහන් ලෑස්ති කර ගන්නවා. සූදානම් කර ගන්නවා. හරි? ඊට පස්සේ එකල නුවණ නැත්තියෝ 8 වෙනි පදේ නුවණ නැති තැනැත්තියෝ ටික මොකද වෙන්නේ? අපේ පහන් නිවිගෙන යන නිසා නුඹලගේ තෙලින් අපට දියල්ලා යයි නුවණ ඇත්තියන්ට කීවෝය. දැන් මෙන්න නුවණ නැති පස් දෙනාගේ පහන් නිමීගෙන යනවා දැන්. එයාලට තෙල් ඕනේ ආපහු ඒක දිගටම තියාගන්න. හරිද? හැබැයි 9 වෙනි පදේ කියනවා නමුත් නුවණ ඇත්තියෝ උත්තර දෙමින් සමහර විට අපටත් නුඹලටත් මදි වෙයි. එසේ නොව විකුණන්නන් ළඟට ගොස් නුඹලාටම මිලයට ගනිල්ලා යයි කීවෝය. දැන් කලින් පදවල අපිට කිව්වා මේ නුවණ තියන අය පහන් එක්ක තෙල් තියෙන භාජනත් අරගෙන ආවා. දැන් භාජන වල තෙල් සාමාන්‍යයෙන් තියෙනවානේ. දැන් මනාලය දැන් ඔසව ගැනීම ඇසපිය හෙලෙන ෂණයකින් සිද්ධ වෙනවනේ. එතකොට දැන් මනාලය එනවා නම් මනාලය ඉන්නේ ළඟ නම් ඉතින් අර කට්ටියට දෙන්න පුළුවන් නේ. යාළගේ භාජන වල තියෙනවනේ. නේද? ඒක ඉක්මනින් සිද්ධ වෙන දෙයක් නම් ඉක්මනටම තෙල් ටික දෙන්න තිබ්බනේ. තෙල් ටිකක් දීලා ඉක්මනට එන නිසානේ. තෙල් ටිකක් දීලා ඒ කට්ටියවත් එක්ක යන්න තිබ්බා. නමුත් එහෙම කරේ නැහැ. මොකද කියන්නේ? අපි දුන්නොත් අපිටත් මදි වෙයි, ඔයාලටත් මදි වෙයි. ඒක නිසා ගිහිල්ලා මිලයට ගන්න, කඩෙන් ගන්න කියලා කියන. හරි? එසේ 9 වෙනි පද. එසේ නොව විකුණන ළඟට ගොස් නොබලව මිලයට ගනිල්ලා යයි කිව්වෝය.
මිලේට ගන්ට ඔවුන් ගිය අතර මනමාලයාවේය. හරි. සෑදී සිටියෝ ඔහු සමග සරණ මංගල්‍යයට ඇතුල් වූෝය. දොරද වසන ලද්දේය. හරි. දොරද වසන ලද්දේය. දැන් අර කට්ටිය මිලේට ගන්න තෙල් මිලේට ගන්න ගියපු වෙලාවේ මෙන්න මනාලය එනවා. අපි දන්නේ නැහැ කොච්චර කාලයක් ගියාද එයාලට තෙල් අරගෙන එන්න කියලා. මෙන්න මනාලය ඒ අතරමැද තියෙනවා. ඇවිල්ලා අර තෙල් තිබුණු අයව ආපහු සැරයක් අරගෙන යනවා සරණ මංගලයට ඇතුල් වෙනවා. මොකද්ද මේ සරණ මංගල්‍යය? යුදෙව් සරණ මංගල්‍යය. හරිද? සරණ මංගලයට ඇතුල් වෙනවා. ඇතුල් වුණාට පස්සේ මොකද කරන්නේ? දොර වහනවා. දොර වහලා දානවා. හරි? දැන් අපි දන්නේ මේ කාලේ කොච්චර දැන් යුදෙව් සරණ මංගල්‍යයක් වෙන්නේ කොහොමද දන්නවද? යුදෙව් සරණ මංගල්‍යයක් දවස් 7ක් තියෙනවා. හරි, ඒ දවස් 7ේදී ඒ මනමාලයාගේ තාත්තා තමයි මනමාලිය රැගෙන එන දවස තීරණය කරන්නේ. හරි. ඒකයි මනමාලය එන දිනය පැය වෙලාව කවුරු දන්නේ නැහැ. නිතරම සූදානමින් ඉන්න ඕන මනමාලිය. හරි. එතකොට මේ දවස් 7ක තමයි යුදෙව් සරණ මංගල්‍යයක් තියෙන්නේ. එතකොට ඒ දවස් 7 මැදදී වෙන දෙයක් ගැන තමයි මෙතන මේ කතා කරන්නේ. අපි දන්නවා අවුරුදු 7ක පීඩා කාලයක් මේ ලෝකෙට එන ඔසව ගැනීමෙන් පස්සේ. දැන් මං කිව්වා මේ කතා කරන්නේ යේසුස් වහන්සේ ඔසව ගැනීමෙන් පස්සේ මේ පොළොව ඉතුරු වෙන අය ගැන කියලා. මේ 10 දෙනාම ඔසව ගැනීමේදී ගියේ නෑ. ඒගොල්ලෝ නිදිබරව නිදාගත්තා. හරිද? දැන් ඊළඟ පදේ බලන්නකො. දැන් දොර වහනවානේ. 11 වෙනි පදේ කියනවා පසුව අනිත් කන්‍යාව ඇවිත් ස්වාමිනී අපිට දොර හැරිය මැනවයි කීවෝය. නමුත් ඔහු උත්තර දෙමින් සැබෑවක් නුඹලට කියමි මම නුඹලා නාදුනිමි කීවේය. දැන් මෙන්න පෙරමගත් බලාගෙන හිටිය මනමාලය එනකම්. දැන් මනමාලය කියනවා දොර ළඟට ඇවිල්ලා තට්ටු කරනකොට මේ කට්ටිය මනමාලය කියන මම නුඹලව අඳුරන්නේ නැහැ. හරි? එබැවින් දවසවත් පැයවත් නුඹලා නොදන්න නිසා අවදිව සිටපල්ලා කියලා යේසුස් වහන්සේ කතා කරලා කියනවා. උන්වහන්සේ කියනවා දවසවත් පැයවත් දන්නේ නැති නිසා අවදිව ඉන්න. දැන් අවදිව හිටියේ නෑ මේ 10 දෙනාම. 10 දෙනාම නිදිබරව නිදාගත්තා. රැප්චර් එක මිස් වුණා. හරි? ඊට පස්සේ Tamanට තියෙන තෙල් වලින් මෙයාලගේ පහන් පත්තු කරගන්නවා. Tamanට තියෙන තෙල් වලින් මෙයාලගේ පහන් දැල්වගෙන ඉන්නවා. දැන් යම් කාලයක් යන නිසා මනමාලයා එන්න යම් කාලයක් යන නිසා තමයි මෙයාලා කියන්නේ දැන් මනමාලයා ඉක්මනටම එනවා නම් මෙයාලගේ තිබ්බ තෙල් වලින් අර කටට දෙන්නක් තිබුණා. හැබැයි යම් කාලයක් යනවා මනමාලයා එන්න ඒක නිසා මොකද කරන්නේ? ඔයාලට දුන්නොත් අපිටත් මදි වෙයි. ගිහලා මිලට ගන්න කියලා අර කට්ටියට කියනවා. වැදගත්ම දේ මනමාලේ ඇවිල්ලා මෙයාලව සරණ මංගලට ඇතුළු කරගෙන දොර වහනවා. ආයේ දොර අරින්නේ නැහැ. දැන් ඔසව ගැනීමේදී දොර වැහුවා නම් අපි තුමු මේ පස් දෙනා කවුරු හරි කියනවා මේ පළවෙනි පස් දෙනා ඔසව ගැනීමේදී ගියේ කියලා. ඔසව ගැනීමේදී දොර වැහුවොත් කොහොමද අවුරුදු 7 ඉතුරු වෙන අයව නැවත තුලට ගන්නෙ? අපි දන්නවනේ මේ පොළොවේදී ඔසව ගැනීමට වඩා සෙනගක් මේ පොළොව ඉතුරු වෙනවා. ඒ අය යේසුස් ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන් ඉවසීමත් ඇදහිල්ලත් රක්ෂා කරමින් හිසගසා දමනකම් හරි ඉඳලා මැරෙලා නැවත වතාවක් උන්වහන්සේ වෙත එනවා ස්වර්ගයට එනවා. ඒක බයිබලේ පැහැදිලිව ලියලා තියෙනවා. එහෙනම් දොර වැහුවොත් මොකද වෙන්නේ? දොර වැහුවොත් ආපහු ඒකට යන්න බෑ ඇතුළට. නේද? හැබැයි දොර වැහීමක් සිද්ධ වෙන්නේ නැහැ ඔසව ගැනීමෙන් පස්සේ. හැබැයි පීඩා කාලෙදී පීඩා කාලයේ මැදදී ඒ දේ සිද්ධ වෙන්නේ නැහැ. මොකද පීඩා කාලෙන් පස්සේ no chance. හරි? උන්වහන්සේ තුල ඉතුරු වෙන අය උන්වහන්සේ තුල ඉවසීම ඇදහිලා ආරක්ෂා කරන අය උන්වහන්සේ නැවත වතාවක් අවස්ථාවක් දෙන උන්වහන්සේත් එක්ක ස්වර්ගයට යන්න. මොකද අපි දන්නවා අවුරුදු 3මාරදී පළවෙනි අවුරුදු 3මාර ඉවර වෙනකොට මනුෂ්‍ය පුත්‍රයාගේ ලකුණ අහසේ පේන්න ගන්නවා. උන්වහන්සේ නැවත වතාවක් බලාකුල් මතට එනවා. උන්වහන්සේ සන්තක වූවන් 4 කොණින් රැස් කරන පිණිස. හරි? හැබැයි අර තෙල් නැති කට්ටියට ආය chance එකක් හම්බ වෙන්නේ නැහැ. උන්වහන්සේ කියනවා මම නුඹලව අඳුරන්නේ නැහැ. දොර අරින්නේ නැහැ ආපහු ඒ කට්ටියට. ඒ කට්ටියට second chance එකක් නැහැ. ඔසව ගැනීම මිස් වුණොත් කණ්ඩායමක් මේ පොළොව ඉතුරු වෙනවා. ඒ අය යේසුස් වහන්සේ කෙරෙහි ඉවසීම සහ ඇදහිලා ආරක්ෂා කරමින් පීඩා කාලය තුලින් ගමන් කරමින් උන්වහන්සේ වෙනුවෙන් ජීවත් වෙනව මුර්ගයාගේ ලකුණවත් රූපේරවත් නමස්කාර කරන්නේ නැතුව ලකුණ ගන්නේ නැතුව උන්වහන්සේ වෙනුවෙන් ජීවත් වෙන සෙනගක් මේ පොළොවේ ඉන්නවා. ඒ අය තමයි තෙල් තියෙන කට්ටිය. හරි උන්වහන්සේ එනකන් ඒ අය ඉන්නවා සමහර ජීවිත පරිත්‍යාග කරනවා. අන්න ඒ අයට නැවත වතාවක් අවස්ථාවක් තියෙන උන්වහන්සේ ළඟට යන්න. හැබැයි අනිත් පස් දෙනාට කිසිම chance එකක් නැහැ. දැන් මේ තෙල් ගන්න කට්ටිය දැන් මේ තෙල් තියාගත්තේ නැති අය නුවණ නැති අයගේ හැසිරීම බලන්න. ඒ අය නිතරම පුරුදු වෙලා හිටියා තෙල් කාගෙන් හරි ඉල්ල ගන්න. එහෙම නැත්නම් තෙල් කඩෙන් ගන්න. Taman ළඟ තෙල් තියාගන්න යාළ උත්සාහ කරේ නැහැ.
තමන්ට අවශ්‍යතාවය ආපු ගමන් ගිහිලා තෙල් ටිකක් ගන්න තමයි ගොඩක් වෙලාට යාළ උත්සාහ කරේ. දැන් මේ තෙල් ළඟ තියාගෙන හිටපු අය ජීවිතේ වෙනස් කරගත්ත කට්ටිය. දැන් මේ තෙල් කියලා කියන්නේ ඔලිව තෙල්නේ. එතකොට ඔලිව තෙල් ගන්න ඒ ඔලිව තෙල් ගන්න ඔලිව ගෙඩි ඔක්කොම මිරිකලා නේද පොඩි කරලා තමයි මේ තෙල් එළියට ගන්නෙ. එතකොට මේ තෙල් ළඟ තියාගත්ත නුවණ තියන අය තමකමට මැරලා තියෙනවා. මමත්වයේ අතහැරලා තියෙනවා. ඊගෝ එක අතහැරලා මමත්වයේ කියන එක අයින්ම කරලා තමකමට මැරිච්ච කට්ටිය. ඒ අය ළඟ තෙල් තිබුණා. ඒ අයට තිබුණා. ඒ අය දැනගත්තා අපිට අපි නිදාගත්ත අපිට මනමාලයාගේ කියන ඔසවා ගැනීම අපිට මිස් වුණා. හැබැයි අපි නැවත වතාවක් අපි උන්වහන්සේ එනකන් අපිව අරගෙන යන්න එනකන් අපි උන්වහන්සේ කෙරෙහි ඉවසීම සහ ඇදහිල්ල අපි ආරක්ෂා කරනවා. උන්වහන්සේ වෙනුවෙන් ජීවත් වෙනවා. දැන් මේ 10 දෙනාම පෙරමග බලන් හිටියේ. හැබැයි තෙල් තියන අයට පුළුවන් වුණා යම් කාලයක් ඉන්න උන්වහන්සේ නැවත වතාවක් එනකන්. හරි නැවත ඇවිල්ලා ඒව ඒ කට්ටිය එක්කගෙන යනකන් මේ අයට තෙල් තිබුණා මෙයාලා ළඟ. හැබැයි අර මිලියට ගන්න පුරුදු වෙච්ච අය හරියට උන්වහන්සේ තුල තමකමට මැරෙන්නේ නැතුව තමන්ගේ ඊගෝ එක අයින් කරගන්නේ නැතුව හරි අවශ්‍යතාවයට පමණක් උන්වහන්සේ ළඟට ඇවිල්ලා තමන්ගේ අවශ්‍යතාවය විතරක් පමණක් ඉෂ්ට කරගෙන යන අය තමයි ඒ කට්ටිය. හරි ඒ අයට උන්වහන්සේ වෙනුවෙන් කැපවීමක් ඕනේ නැහැ. උන්වහන්සේ වෙනුවෙන් සූදානම් වීමක් ඕනේ නැහැ. ඒ අයට ඕනේ තමන්ගේ දිනදා ජීවිතයේ දේවල් ටික කරගන්න විතරයි. හරි තමන්ගේ తত্ত্বය හදාගන්න තමන්ට කියලා తত্ত্বයක් ඇති කරගෙන අර කැඩෙන්න බිඳෙන්න පොඩි වෙන්න කැමති නැහැ කුඩු වෙන්න කැමති නැහැ තමන්ගේ ආත්ම ගරුත්වය ගැන හිතනවා මම මටනේ යාලා මෙහෙම කරේ මමනේ කියන අර මමත්වය එළියට එනවා මම තමයි මේක කරේ මම නිසා තමයි මේක වුනේ නේද මම කියන කෙනා නිතරම කතා වෙනවා හැම කතාවකදී මේ කට්ටියගේ මමත්වය එළියට ඇවිල්ලා හරි ඒ පස් දෙනාට නෝ chance හරි chance එකයි හම්බ වෙන්නේ නැහැ මොකද කැඩිලා බිඳිලා කුඩු වෙලා නැහැ හරි අපි උන්වහන්සේ මතට වැටුණා උන්වහන්සේ කියනවා උන්වහන්සේ තමයි පර්වතය නේ පර්වතයේ මතට යමෙක් වැටෙනවා නම් කැඩිලා බිඳිලා එයාගේ ජීවිතය වෙනස් වෙනවා හැබැයි මේ පර්වතයේ යමෙක් මතට වැටුණොත් ඒක තමයි විනාශ වෙනවා කියලා උන්වහන්සේ කියනවා ඒ වගේ තමයි අපි පර්වතයේ මතට වැටෙන අය වෙන්න ඕන අපි කැඩෙන්න ඕන අපි බිඳෙන්න ඕනේ අපේ තමකම මගේ මොකද්ද ආත්ම ගරුත්වය මට තියෙන ගරුත්වය මට තියෙන తত্ত্বය ඒවා කුඩු කරලා දාන්න ඕනේ. හරි මම කියලා කෙනෙක් ඉන්න බෑ උන්වහන්සේ තුල. ගෝලයා කියන්නේ අන්න එහෙම කෙනාට. දැන් අපි ඇදහිලිවන්තයෙක් වුණාට පස්සේ උන්වහන්සේව අදහගෙන එනකොට ඉස්සල්ලා මොකද්ද වෙන්නේ ඇදහිලිවන්තයේ ස්වභාවය මොකද්ද? ඒකේ ඉන්නවා මම කියන කෙනා. මං වෙනුවෙන් ජීවත් වෙනවා. මං කැමති ඉල්ලීම් ලිස්ට් එකක් මං උන්වහන්සේ ඉදිරිපත් කරනවා. ස්වාමීනි මට අරක ඕනේ මට මේක ඕනේ මට මෙහෙමයි කියලා මගේ ඉල්ලීම් ලිස්ට් එක මං උන්වහන්සේට කතා කරනවා. හැබැයි මම ටික ටික ගෝලත්වයට ගොඩ නැගෙනකොට මොකද වෙන්නේ? මම කියන කෙනා ටික ටික මගෙන් අයින් වෙනවා. ඒතර මම ජීවත් වෙන්න පටන් ගන්නේ මං වෙනුවෙන් නෙමෙයි මං අනිත් මිනිස්සු වෙනුවෙන් ජීවත් වෙන්න පටන් ගන්නවා. මට වඩා අනිත් කෙනා උසස් කියලා මං හිතන්න පටන් ගන්නවා. හරි අවසානයේදීම ගෝලයන් බිහි කරන ගෝලෙක් වුණාම මම ජීවත් වෙන්නේ අනිත් මිනිස්සු උදෙසා සහ දෙවියන් වහන්සේ උදෙසා විතරයි මම නැහැ එතන. ඒකයි ගලාති 2:20 පවුල්තුමා කියන්නේ මම ක්‍රිස්තුස් වහන්සේත් එක්ක කුරුසේ යනගසුණු ලැබ සිටිමි. නමුත් මම ජීවත් වෙනවා හැබැයි මම නෙමෙයි ක්‍රිස්තුස් වහන්සේ මන් තුළ ජීවත් වෙනසේක. අන්න ඒ වගේ මමත්වයේ ඊගෝ එක සම්පූර්ණයෙන්ම අපි අයින් කරගෙන හරි අපිට තියෙන තත්වයන් ගෞරවයන් අපි හොයන දේවල් සියල්ල අපි අතහැරලා අපි ඔක්කොම ටික අයින් කරලා කැඩිලා බිඳිලා කිසිම තත්වයක් නැති මම කියන කෙනාව කවුරුත් සලකන්න අවශ්‍ය නැහැ. මාව කවුරුත් ගණන් ගන්න ඕනේ නැහැ. හරි කවුරුත් මට කතා නොකරත් කවුරුත් මං ගැන හොයලා නොබැලුවත් මට එක ප්‍රශ්නයක් නැහැ. මගේ ආදරය මගේ ස්වභාවය කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. මම යේසුස් වහන්සේගේ ස්වභාවය මන් තුල හදා ගන්නවා. කවුරුත් මාව සලකන්න ඕනේ නැහැ. කවුරුත් මාව නේද මට තත්ත්වයක් දෙන්න ඕනේ නැහැ. මට ගරුත්වයක් දෙන්න අවශ්‍ය නැහැ. ඒ සියල්ල මං අතහරිනවා. මං මගේ ඊගෝ එක මගේ මමත්වය මම කඩලා බිඳලා මං අයින් කරලා දානවා කියලා අපි හැම කෙනෙක්ම උන්වහන්සේ තුල ඒ කැඩිච්ච බිඳිච්ච ස්වභාවය දෙන්න ඕනේ. හරි තම කමට මැරෙන්නම ඕනේ. මොකද දන්නවද? ඒ මැරෙන අය තමයි තමකමට මැරෙන අය තමයි උන්වහන්සේ ළඟට යන්නේ. උන්වහන්සේ කැමැත්ත කරන උන්වහන්සේගේ ස්වභාවය ඒ අය තුල තියෙන්න යන්නේ. ඒක නිසා අපි අපේ ඊගෝ එක අපේ තමකම උන්වහන්සේව ෆලෝ කරන අය විදිහට නේද? දැන් අපි ගොඩක් අයව ෆලෝ කරනවා නේද? Instagram එකේ, Facebook එකේ, TikTok හරි අපි ෆලෝ කරනවා. ඒ ෆලෝ කරන අපි කැමති නිසානේ. උන්වහන්සේ කතා කරලා කියනවා යමෙක් මානු වෙන්න කැමති නම් හරි ලෝක 9:23 තියෙන්නේ ඒක. යමෙක් මානු වෙන්න කැමති නම් කවුරු හරි මාව ෆලෝ කරන්න කැමති නම් ඔහු තමාගේ ආශා වලකාගෙන දවස්වතා තමාගේ කුරුසේ රැගෙන තමකම නසා මාත් එක්ක එන්න කියලා උන්වහන්සේ කතා කරලා කියනවා. ඒ ජීසස් ෆලෝ කරනවා නම් ජීසස් අනුව යනවා නම් තමකමට මැරෙන්න ඕනේ.
ඒක තමයි සුදුසුකම යාව ෆලෝ කරන්න. ඒක නිසා මේ ඉතුරු වෙච්ච පස් දෙනාට තෙල් තිබුණ නැහැ හරියට. හරි. එයාලගේ පහන් නිමීගෙන යනවා. මොකද ඒ අයට තමකම මැරලා නැහැ. එයාලා චර්ච් එකට ආවට තමකම මරාගෙන නැහැ. ඒ අය ලෝකෙත් එක්ක ලෝකෙට එක අඩියයි දෙවියන් වහන්සේට එක අඩියයි තියාගෙන අර ඇල් මැරිච්ච ස්වභාවයෙන් තමයි දේවල් කරලා තියෙන්නේ. තමකමට මැරිලා නැහැ කට්ටිය. ඒ අයට තෙල් මදි. ඒ අය නිතරම පුරුදු වෙලා තෙල් කඩෙන් ගන්න, එළියෙන් ගන්න ඒ අවශ්‍යතාවයේ ප්‍රමාණයට. හරි අවශ්‍ය වුණාම උන්වහන්සේ ළඟට එනවා අවශ්‍යතාවය කරගෙන ඊට පස්සේ යනවා. හරි අවශ්‍ය වුණාම උන්වහන්සේ තුලට එනවා ආපහු ලෝකෙට යනවා. දෙපැත්තට කකුල් දෙක තියාගෙන හිටපු කට්ටිය එයාට ආයෙත් නැවත අවස්ථාවක් නම් හම්බ වෙන්න යන්නේ නැහැ. රැප්චර් එකේදී යන්න බැරි වුණත් අනේ මට උන්වහන්සේත් එක්ක යන්න බැරි වුණා. හරි. හැබැයි මම උන්වහන්සේ තුල ඉවසීමෙන් මං ඇදහිල්ලෙන් ඉන්නවා කියලා යමෙක් හිටියොත් හරි යමෙක්ට තෙල් තියෙනවා නම් එයාගේ ඇතුළාන්තේ එයා තමකමට මැරෙන්න උත්සාහ කරපු ඒ ජර්නි එක ආපු කෙනෙක් නම් එයා නිදිබරව හිටියත් එයාට රැප්චර් එක මිස් වුණත් නැවත වතාවක් එයාට අවස්ථාව හම්බ වෙන උන්වහන්සේත් එක්ක ස්වර්ගයට යන්න. ඒක බයිබලයේ පැහැදිලිවම ලියලා තියෙනවා. ඔසවා ගැනීමේදී වඩා සෙනගක් ඔසවා ගැනීමෙන් පස්සේ ස්වර්ගයට යනවා. මොකද යොහන් දකින්නවා ගණන් කරන්න බැරි සුදු සලු ඇඳගත්ත පිරිසක් ස්වර්ගයේ ඉන්නවා. හරි. ඒ අය ආවේ මහා පීඩා කාලය තුලින්. උන්වහන්සේ වෙනුවෙන් ඉවසීම ඇදහිලා ආරක්ෂා කරමින් උන්වහන්සේ වෙනුවෙන් ජීවිතය දීලා නැවත වතාවක් ස්වර්ගයට ඇතුළු වෙච්ච කට්ටිය. ඉතින් ඒක නිසා ඔසව ගැනීමෙන් පස්සෙත් ස්වර්ගේ දොර ඇරලා තමයි තියෙන්නේ යන්නේ. හැබැයි උන්වහන්සේ තුල තෙල් තියන අයට හරි උන්වහන්සේ තුල තමන්ගේ ජීවිතේ වෙනස් කරගත්ත අයට ඒකට උත්සාහ කරපු අයට රැප්චර් එක මිස් වුණත් එයාලා අවදිව සිටියේ නැති වුණත් නැවත වතාවක් අවස්ථාව හම්බ වෙන උන්වහන්සේ ළඟට යන්න. හැබැයි එහෙම නැතුව හිටපො ලෝකෙට එක කකුලයි දෙවන් වහන්සේට එක කකුලයි තියාගෙන තමන්ගේ අවශ්‍යතාවයට විතරක් උන්වහන්සේ ළඟට ආපු මේ පොළවේ ගෞරවය හොයන පොළවේ තත්වයන් හොයන තමාම උසස් කරගන්න උත්සාහ කරන අර චර්ච් එකේ කැපිපේන උත්සාහ කරන නේද අර අපි දකින්නනේ වර්තමානයේ චර්ච් කියන සිස්ටම් එක තුල විවිධාකාර චරිත ඉන්නවා. හරි ගොඩක් අය කියනවා චර්ච් එකේ මම තමයි වැඩ්ඩා මම නැත්තම් මේක කරයි මම තමයි මේක කරේ මම නිසා යා ගැලවුනේ මම කියන වචනේ නිතරම එළියට එනවා. ඊගෝ එකෙන් ගොඩක් දේවල් කරන්නේ. අන්න එහෙ අයට නැවත වතාවක් ආය අවස්ථාවක් හම්බ වෙන්න යන්නේ නැහැ. ඉතින් ඒක නිසා අපි ප්‍රවේශම් වෙන්න ඕනේ මම කොතනද ජීසස් තුල ඉන්නේ. මම කොතනද යේසුස් වහන්සේ තුල ඉන්නේ මගේ මොනවාද හදාගන්න ඕනේ මගේ මොනවද තියෙන අඩුපාඩු හරි මගේ මට කවුරු හරි මොන හරි කිව්වම මට තාම වදිනවද ඒක මට තාම ඇනෙනවද ඒක එහෙම වෙනවා නම් මම තාම ඉන්නවා ජීවත් වෙලා මොකද මම මැරුණොත් මට දැනෙන්නේ නැහැනේ නේ මම මැරුණොත් මොකද වෙන්නේ මෝචරින මලමිනියකට මොකද වෙන්නේ කවුරු හරි කෙනෙක් රැව්වොත් එයාට පේනවද නැහැ කවුරු හරි කෙනෙක් එයාට බැන්නොත් එයාගේ කන් දෙකට ඇහෙන්නේ නැහැ මොකද එයා මැරිලා කවුරු හරි කෙනෙක් එයාට ගැහුවොත් එයාට රිදෙන්නේ නැහැ කවුරු හරි කෙනෙක් යාගේ හිතට දෙන දේවල් කිව්වට ඒක හිතට දෙන්නේ නැහැ යා මැරිලා. තමකම නැහැ ඇතුළේ ඊගෝ එකක් නැහැ. අන්න ඒ කෙනා තමයි ජීසස්ට සුදුසු අරන් පාවිච්චි කරන්න. හරි තාම කවුරු හරි කෙනෙක් වැව්වොත් සර්ච් කර කර කවුරු හරි කෙනෙක් කතා නොකරොත් හරි තව මොන හරි කේලම් ආරංචි වුණොත් අරයා මෙහෙම කියලා තිනවා මෙයා මෙහෙම කියලා තිනවා කිව්වම ඔයාට වදිනවා නම් ඔයාගේ ඇතුළට තාම ඇනෙනවා නම් ඒක වුණාම ඔයාට ආවේගයක් එනවා නම් මටනේ එහෙම කිව්වේ කියලා ඔයාට හිතර දෙනවා නම් දේවල් වෙනවා නම් ඔයා තාම තමකමට මැරෙලා නැහැ. හරිනම් තමකමට මැරෙන්න ඕනේ බෞතිස්මෙදී. හරි බෞතිස්මෙදී මොකද්ද වෙන්නේ? රෝම 6 කියවන්න. බෞතිස්මෙදී වෙන්නේ වතුර ඇතුලේ ඔයා ගිලෙන වෙලාවේ ඔයා තීරණයක් ගන්නවා ජීසස් එක කුරුසේ මැරෙනවා කියලා. හරි වතුර ඇතුළේදී ඔයාගේ පරණ මිනිස්සයා මැරෙන්න ඕනේ. වතුරෙන් එළියට එනකොට එළියට එන්නේ පරණ මිනිස්සයා නෙමෙයි යේසුස් වහන්සේ තුල අලුත් කරනු ලැබූ අලුත් මිනිස්සයා. කොරින්ති පොතේ කියන මෙන්න පරණ සියල්ල පහව ගියේය. දැන් සියල්ල අලුත් වී තිබේ. ක්‍රිස්තුස් වහන්සේ තුල යමෙක් සිටිනම් ඔහු අලුත් මැවිල්ලක් කියලා. ඔයා අලුත් මැවිල්ලක් වෙලාද? නැත්නම් තාම ඔයාගේ පරණ මිනිස්සයා තුල ඉන්නවද? නැත්නම් මේ පරණ ඇඳුම උඩින්ද ඔයා නැවත අලුත් ඇඳුමක් ඇඳගෙන ඉන්නේ? පොඩක් හිතන්න. දැන් පරණ සියල්ල පහව ගියේ මෙන්න සියල්ල අලුත් වී තිබේ නම් පරණ ගති ලක්ෂණ පරණ ස්වභාව එන්න බැහැනේ. එහෙනම් තාම 100%ක් මැරිලා නැහැ අපි. හරි අපි යම් ප්‍රමාණයක් මැරිලා ඇති උන්වහන්සේ තුල තමකමට තාම 100%ක් ඒ දේ කරගෙන නැහැ. ඒක කරගන්න ඕනේ අපිට. හරි ඒක කරගන්න ඕනේ මේ උන්වහන්සේත් එක්ක ගමන යනවා නම්. ඒතොර යටත්කම කීකරුකම පමන දෙන ක්‍රියා කිරීම සුදාත්ම වහන්සේගේ ඵල අපේ ජීවිතය තුළ ඇති වෙනවා. මම මෙතනදී මතක් කරන්නම් අද සභාවන් තුළ වැරදි ගැන්වීමක් තියෙනවා. සුදාත්ම බෞතිස්මය ගැන. ගොඩක් අය හිතන් ඉන්නවා සුදාත්ම බෞතිස්මය කියන්නේ අන්‍ය භාෂාව ලැබීම කියලා. ඒක වැරදි. අන්‍ය භාෂාව කියන්නේ දීමනාවක්. ඒක gift එකක්. කාට හරි අන්‍ය භාෂාවක් නැත්තම් ඔයාලට ප්‍රේ කරලා ඒක ඉල්ලන්න පුළුවන් දෙවියන් වහන්සේගෙන්. ඒතර දෙවියන් වහන්සේ ඔයාලට ඒක දෙනවා. හරි? දැන් සමහර සභාවන් තියෙනවා සුදාත්මන් වහන්සේ ඉන්නවා නම් අන්‍ය භාෂාව තියෙන්න ඕනේ කියලා. ඒක සම්පූර්ණ වැරදි ගැන්වීමක්. කවුරු හරි කියනවා නම්
අන්‍ය භාෂාව මෙයාට නැහැ, මෙයා තුළ සුදාත්මනසේ නැහැ කියලා ඒක තනිකරම වැරදි ගැනීමක්. හරි? අන්‍ය භාෂාව කියන්නේ gift එකක්. ඒක දීමනාවක්. ඒක හැමෝටම තියෙන්න ඕන කියලා එකක් නැහැ. ඒ gift එක ඕන වෙනවා ඔයාලට දෙවන් වහන්සේත් එක්ක පෞද්ගලික සම්බන්ධතාවය ඇති කරගන්න. දැන් සුදාත්ම බෞතිස්මය කියන්නේ අන්‍ය භාෂාවෙන් කතා කරන එක නෙමෙයි. හරි ඒක දීමනාවක්. මොන දීමනාව තිබ්බත් වැඩක් නැහැ. ඔයාලා තුල සුදාත්ම වහන්සේගේ ඵල ටික නැත්තම්. ඒ ගලාති පහේ තියෙන සුදාත්ම ඵල මොනවද කියලා. නේද? ශුද්ධාත්ම ඵල තමයි පළවෙනිම තුන තමයි ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය, පමන දෙන ක්‍රියා කිරීම, ඉවසිලිවන්තකම. හරි උන්වහන්සේලා තියෙන ඕනේ ප්‍රධානම ශුද්ධාත්ම ඵල ටික දෙන සඳහන් කරලා තියෙනවා. ඒ ශුද්ධාත්ම ඵල ඔයාලා තුල තියෙනවා නම් ඒවා සම්පූර්ණ වෙලා නම් ඔයා ශුද්ධාත්ම බෞද්ධිස්මය ලැබුවේ. ඔයා අන්‍ය භාෂාවක් කතා කරන්න අවශ්‍ය නැහැ. ඔයාට අන්‍ය භාෂාවක් නැති වුණත් ප්‍රශ්නයක් නැහැ. ඔයා තුල ශුද්ධාත්ම වහන්සේගේ ඵල සම්පූර්ණ. අද ගොඩාක් මිනිස්සු දේවදාසයෝ කියන අය දිහා බලන්නේ ඵල දිහා නෙමෙයි බලන්නේ. එයාගේ දීමනා දිහා බලනවා. සුව කිරීම තියෙනවා නම් නේද? අන්‍ය භාෂාවෙන් කතා කරනවා නම් මොනවා හරි ආශ්චර්ය ක්‍රියා කරනවා නම් අද ගොඩාක් බලන්න මේ ලංකාවේ මිනිස්සු රැවටිලා අර බිස්නස් කාරයට අහු වෙලා තියෙනවානේ. නේද? මේ ලංකාවේ ඉන්නෝනේ බිස්නස් කාරයෝ නේ තෙල් කුපි විකුණන අය ඉන්නවා. බොරු ශෝධාන කට්ටිය ඉන්නවා. සුදාත්මන් වහන්සේලා අපහාස කරන විහිළු කරන අය ඉන්නවා. අන්න ඒ මිනිස්සුන්ට රැවටිලා යාළ පස්සෙන් ගිහිල්ලා තියෙනවා. ඇයි ඒ මිනිස්සුන්ගෙන් වෙන සමහරවල දීමනා වෙන්න පුළුවන් මොනවා හරි ලකුණු දිහා බලනවා ඵල දිහා බලන්නේ නැහැ. අර යේසුස් වහන්සේ විනිශ්චය කරන්නේ දීමනා අනුව නෙමෙයි සුදාත්ම ඵල අනුව. දැන් මතෙව් 7 වගට්ටිය කියවුවොත් උන්වහන්සේ ළඟට එන අයට උන්වහන්සේ කියනවා මට ස්වාමිනී කියන සියල්ලම ස්වර්ගයට යන්නේ නැහැ. හරි පියාණන් වහන්සේ කැමැත්ත කරන කෙනා විතරයි ස්වර්ගයට යන්නේ. 1 තෙසලෝනික 4:3 තියෙනවා පියාණන් වහන්සේ කැමැත්ත නම් නුඹලා සුද්ධව සිටීමයි කියලා. එහෙනම් සුදාත්ම ඵල සම්පූර්ණ වෙන කෙනා තමයි සුද්ධව ජීවත් වෙන්නේ. දැන් මතෙව් 7 ඒ ටිකේ කතා කරලා යේසුස් වහන්සේ කියනවා යේසුස් වහන්සේ කට්ටියක් කියනවා ස්වාමීනි අපි වාගේ නාමයෙන් යක්ෂය දුරු කරා. අපි වාගේ නාමයෙන් රෝගීන් සුව කරා. අපි වාගේ නාමයෙන් පුදුම දේ ආශ්චර්ය දේ කරානේ ස්වාමීනි කියලා. උන්වහන්සේ කියනවා අධර්මිෂ්ඨකම් කරන්නේ මං කෙරෙන් අහක්ක ඵලයල්ලා. යක්ෂයාට දූතයරත් ඔහුගේ දූතයරත් සූදානම් කරපු ගිනි විලට ඵලයල්ලා කියලා කියනවා. මම නුඹලව අඳුරන්නේ නැහැ කියලා යේසුස් වහන්සේ කියනවා. ඇයි ඒ අය තුලින් සමහර යක්ෂය දුරු වෙලා ආශ්චර්ය දේවල් වෙලා දේවල් සිද්ධ වෙලා හැබැයි සුදාත්ම ඵල ටික නැහැ ජීවිතේ. එහෙනම් උන්වහන්සේ විනිශ්චය කරන්නේ දීමනා අනුව නෙමෙයි. අන්‍ය භාෂාව කතා කරලා ස්වර්ගයට යන්න බෑ. හරි රෝගී සුව කරාට ස්වර්ගයට යන්න බෑ. දේශනා කරාට යන්න බෑ. වර්ෂිප් කරාට යන්න බෑ. අපි ආශ්‍රය කරාට යන්න බෑ. හරි ඒ දේවල් නෙමෙයි අපිව ස්වර්ගයට අරන් යන්නේ. ස්වර්ගයට අපිව අරගෙන යන්නේ උන්වහන්සේගේ ස්වභාවය. උන්වහන්සේගේ ශුද්ධකම ශුද්ධාත්ම ඵල අපේ ජීවිතේ අපේ කැරක්ටර් එක අපි කොච්චර වෙනස් කරගන්නවද? මගේ ඇතුළ මම කොච්චර වෙනස් කරගන්නවද? අන්න ඒ ප්‍රමාණයට මන් තුල යේසුස් වහන්සේ හැදෙනවා. පෞතුමා නිතරම කියනවා නුඹලා තුල ක්‍රිස්තුස් වහන්සේගේ මනස හැදෙන්න ඕන, සිත හැදෙන්න ඕනේ. ක්‍රිස්තුස් වහන්සේගේ සිතම නුඹලා තුල තිබේවා. රෝමට 29 කතා කරලා කියන උන්වහන්සේගේ ඒක ජාතික පුත්‍රයාගේ ස්වභාවයට ස්වරූපයට අපි එකිනෙකා සමාන වෙන්න උන්වහන්සේ නියම කරා කියලා. එහෙනම් අපේ ජීවිත උන්වහන්සේ තුල අපිව නියම කරේ උන්වහන්සේගේ ස්වභාවයට හදන්න. අන්න ඒ ස්වභාවයට හැදුන කෙනා වගේ ඇතුළ හදාගත්ත කෙනා ස්වර්ගයට යනවා උන්වහන්සේත් එක්ක. ඉතින් මේ කන්‍යාවන් 10 දෙනාගේ උපමාවේදී රැප්ච් එක මේ අයට මග හැරුණත් ඔසව ගැනීම මග හැරුණත් 5 දෙනෙක් නැවත වතාවක් අවස්ථාව හම්බ වෙන උන්වහන්සේත් එක්ක ඇතුල් වෙන්න උන්වහන්සේගේ ස්වර්ගයට. මොකද ඒ අයට තෙල් තිබුණා. ඒ අය එයාගේ ජීවිතය වෙනස් කරගෙන තිබුණා. ඒ අය තුළ මේ සුදාත්මන් වහන්සේගේ දේවල් හැදිලා තිබුණා. හැබැයි එලා අවදිව හිටියේ නැහැ. ඒ අයත් නිදිබරව නිදාගත්තා. මොකද නිදාගත්තොත් වටපිටාවේ මොනවද වෙන්නේ දන්නේ නැහැ. ඒ නිසා යේසුස් වහන්සේ කියන අන්තිම පදේ එබැවින් දවසවත් පැයවත් නුඹලා නොදන්න නිසා අවදිව සිටින්න. අවදිව කියන්නේ ආත්මිකව අවදිව ඉන්න. දැන් ඔයා විමසන්න වගේ ජීවිතේ ඔයා ආත්මිකව අවදිව ඉන්න කෙනෙක්ද? හරි? මම මේ කතා කරපු කාරණා වගේ ජීවිතේ ඉටු කරගන්නවා වෙහෙසෙන කෙනෙක්ද? සුදාත්මන් වහන්සේගේ ඵල ඔයා තුල තියෙනවද? ඔයා තම කමට මැරිච්ච කෙනෙක්ද? නැත්නම් තවමත් ඔයාගේ ඊගෝ එක ඔයාට වද දෙනවද? නැත්නම් තවමත් ඔයාගේ ඊගෝ එක නිසා ඔයාට ජීසස්ගේ ස්වභාවය, යේසුස් වහන්සේගේ ස්වභාවය ඔයා තුල හදාගන්න බැරුව ඉන්නවද? ඉඩ දෙන සුදාත්මන් වහන්සේට උන්වහන්සේව වෙනස් කරන්න යනවා. ආමේන්. උන්වහන්සේව වෙනස් කරන්න යනවා. හරි? හොඳයි. ඉතින් මේකත් එක්කම අපි ඊළඟ උපමාවත් කියවන්න යනවා. ටැලන්ට් උපමාවත් අපි බලමු. හරි විතර ඒක කරලා අපිට දවසන් කරන්න පුළුවන්. දැනට මට වෙලාව ගිහිල්ලා තියෙන නිසා අපි ටැලන්ට් උපමාවත් බලමු. මොකද මේ 25 වෙනි පරිච්ඡේදය අපිට ගොඩක් වැදගත්. හරි. මේ 25න් පස්සේ අවසාන කාලයේ සම්බන්ධ උන්වහන්සේ දේවල් කතා කරනවා. 25 වෙනි පරිච්ඡේදයෙන් පස්සේ අපි ඊළඟ සතියේ කතා කරන්න යන්නේ දානියෙල් පොත ගැන සහ එළිදරව් පොතේ දෙකම අපි එකට රිෆර් කරන්න යනවා.
ඒක නිසා ඉදිරිය ගොඩක් වැදගත් ඉදිරියේදී අපි කතා කරන්න යන දේවල්. අපි බලමු තලෙන්ත උපමාවත් උන්වහන්සේ කතා කරපු 14 වෙනි පදේ. අර දැන් යුදෙව් සරණ මංගල්‍යයේදී මං කිව්වා යුදෙව් සරණ මංගල්‍ය දවස් 7ක් තියෙනවා. ඔසව ගැනීමෙන් පස්සේ අවුරුදු 7ක පීඩා කාලයක් මේ ලෝකෙට එනවා. ඒ අවුරුදු පීඩා කාලයේ මැදදී නැවත වතාවක් උන්වහන්සේ වලාකුළු මතට ඇවිල්ලා උන්වහන්සේ වෙනුවෙන් මැරුණ අයගේ ආත්ම නැවත වතාවක් උන්වහන්සේ ස්වර්ගයට අරගෙන යන්න යනවා. ඒ විතරක් නෙමෙයි අවසාන අවුරුදු 3මාරේ මහා පීඩා කාලෙදිත් උන්වහන්සේ තුල මැරෙන අයට අවුරුදු 7 අවසානයේදී උන්වහන්සේ නැවත සදාකාල ශරීරයක් දෙන්න යනවා. ඉතින් ඒක නිසා මේ 10 දෙනාම ඔසවගෙනින් පස්සේ ඉතුරු වෙන අය කණ්ඩායමක් උන්වහන්සේ වෙත යනවා. කණ්ඩායමකට යන්න හම්බ වෙන්නේ නැහැ. මොකද ඒකට හේතුව ඒ අයගේ තෙල් ඒ අයට ඉවර වෙනවා. ඒ අය පුරුදු වෙලා හිටියේ කඩෙන් ගන්න අවශ්‍යතාවය කියලා පමණක් උන්වහන්සේ ළඟට එන්න. ඒ දේවල් ටික තියාගන්න. ඒක නිසා එබඳු අය ස්වර්ගයට සුදුසු නැහැ. අර උන්වහන්සේ කතා කළ පියදේපියා සභාවට කියනව නේද? එක්ක උෂ්ණව ඉන්න, එක්ක සීතලව ඉන්න. ඒ දෙකටම නැතුව ඇල්මැරිලා ඉන්න එපා. මං ඒ වගේ අයව වමාරනවා කියලා උන්වහන්සේ කියනවා. හරි? දෙපැත්තටම කකුල තියන් ඉන්නයි උන්වහන්සේට පිළිකුල්. ඒක නිසා දෙබිඩි ජීවිත අපිට ගත කරන්න බෑ. හැම තැනදීම එක ජීවිතය. උෂ්ණව හිටියොත් උන්වහන්සේත් එක්ක ෆයර් එකේ ඉන්න පුළුවන්, ස්වර්ගයට යන්න පුළුවන්. යමෙක් ශීතලව හිටියොත් එයා දන්නවා හරි මගේ තුල ගින්න නිමිලා මට යන්න වෙන විනාශයට කියලා එයා හොඳටම දන්නවා. ඉතින් ඒක නිසා මේ දෙකටම නැතුව අර ඇල්මැරිලා රඟපාන ජීවිත ගත කරන්න එපා කියලා තමයි උන්වහන්සේ මෙතන කතා කරලා කියන්නේ. හරි. 14 වෙනි පදේ. මතෙව් 25:14 තලෙන්ත උපමාව. මේක ගොඩාක් වැදගත් ඔයාලට. මොකද මේ උපමාවේ අන්තර්ගත වෙනවා අපි දවසක උන්වහන්සේ ඉදිරි හිට ගන්න යනවා. උන්වහන්සේගේ සේවකයෝ විදිහට. ඒ හිට ගන්න දවසේ අපිටත් තියෙන උන්වහන්සේත් එක්ක කතා කරන්න. හරි ඒ කතා කරන දවසේදී ඔයාගේ පිළිතුරු මොන වගේ වෙයිද? ඒක විමසන්න ගොඩක් වැදගත් මේ උපමාව. ඔයා මොනවද උන්වහන්සේත් එක්ක කතා කරන්න කියන දේ. හරි? හොඳයි. මතෙව් 25:14 කුමක් හේින්ද? ඒ වනාහි අන් රටකට යන මිනිස්සෙක් තමාගේ දාසයන් කැඳවා ඔවුන්ට තමා සන්තක දේ බාර දෙන්නාක් මෙන්ය. දැන් මෙන්න 16ක් ඉන්නවා. එයා වෙන රටකට යනවා. ඊට කලින් හරිද? ඒ මිනිස්සයා මොකද කරන්නේ? තමන්ගේ දාසයන්ව කැඳවනවා. තමන්ගේ සේවකයන්ව කැඳවලා තමා සන්තක දේ බාර දෙන්න යනවා. හරි එක මිනිහෙක් ඉන්නවා. එයා රටකට යන නිසා එයාගේ දාසියෝ ටිකව කැඳවලා මෙන්න තමාගේ දේවල් ටික සඳක දේවල් ටික මෙයාලට බාර දෙනවා. ඔහු එක්කෙනෙකුට ටැලන්ත 5ක්ද එක්කෙනෙකුට 2ක්ද එක්කෙනෙකුට එකක්ද බැගින් එකිනෙකාගේ පුළුවන්කමේ හැටියට දී තමාගේ ගමන ගියේ. මෙන්න මේ දාසයා මේ මිනිස්සයා දකිනවා මෙයාගේ දාසයන්ගේ ස්වභාවය. එයාට මොනවද කරන්න පුළුවන්? එයාගේ පුළුවන්කම මොකක්ද කියලා දැකලා එක්කෙනෙක්ට ටැලන්ත 5ක් දෙනවා. එක්කෙනෙක්ට 2ක් දෙනවා. තව එක්කෙනෙක්ට එකක් දීලා එයා ගමන යනවා. හරිද? ටැලන්ත 5 ලැබුව තැනැත්තේ එවලේම ගොස් එයින් වෙළඳාම් කොට තවත් ටැලන්ත 5ක් ඉපදුවේ. 5 තියෙන කෙනා ඒක ආයෝජනයක් කරනවා. ආයෝජනය කරලා තව 5ක් එයා උපදවා ගන්නවා. හරිද? හොඳට බලන්න. හරි. හොඳයි. ඊට පස්සේ එසේම ටැලන්ත 2 ලැබූ තැනැත්තේද තවත් දෙකක් උපදවා ගත්තේ. එයත් ඒ දෙක ආයෝජනය කරලා තවත් ටැලන්ත 2ක් උපදවා ගන්නවා. ඊට පස්සේ නමුත් එක ලැබූ තැනැත්තේ එක ටැලන්තයක් ලැබුණු තැනැත්තා ඉවත්ව ගොස් පොළව හාරා තමාගේ ස්වාමියාගේ මිල සංගවා තැබුවේ. දැන් මෙන්න මෙයාට හම්බෙන ටැලන්ත මෙයා පාවිච්චි කරන්නේ නැහැ. එයා කිසිම ආයෝජනයක් කරන්නේ නැහැ. එයා ඒක වල දානවා. ඒක වල දාලා එයා ඒක හංගලා තියෙනවා. හරිද? ඊට පස්සේ එවිට ටැලන්ත ඊට පස්සේ 19 වෙනි පදේ බොහෝ කලකට පසු ඒ දාසයන්ගේ ස්වාමියා ඇවිත් ඔවුන් සමග ගණන් බැලුවේය. මෙන්න ගොඩාක් කාලයක් යනවා. ඊට පස්සේ මෙන්න එයාලගේ ස්වාමියා ඇවිල්ලා මේ ඈත් එක්ක ගණන් බලන්න යනවා. දැන් උන්වහන්සේ පළවෙනි වතාවේ මිනිස්සෙක් විදිහට මේ පොළොවට ඇවිල්ලා අසරණ බැටළු පැටියෙක් විදිහට ඇවිල්ලා කුරුසයක මත ජීවිතේ පූජා කරලා උන්වහන්සේ මරණය පරාජය කරලා නැවත නැගිටලා උන්වහන්සේ ස්වර්ගයට ගියා. ස්වර්ගයට යන්නේ ස්වර්ගයට ගිහිල්ලා උන්වහන්සේ මොනවද කරේ? මොකද එපිස පොතට යන්නද මේ පදේ අපි 19 වෙනි පදේ ඔහොම තියාගෙන පොඩ්ඩක් අපි ඉක්මනට එපිස පොතට යමු. එපිස පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදය. හරිද? 8 වෙනි පදේ මොනවද කියන්නේ? එපිස 4:8 කියනවා එහින් උන්වහන්සේ කතා කොට
උන්වහන්සේ උසස් තැනට නැගුණු කල්ලි වහල්කමට ගත්තවුන් වහල් කොටගෙන ගොස් මිනිස්යන්ට තෑගී දුන්සේකයි කීසේක. වහල්කමට ගත්තුන් වහල්කොට ගෙන ගෙස්කොල් කියන්නේ යක්ෂයා දැන් යේසුස් වහන්සේගේ වහලෙක්. හරිද? යක්ෂයාට තමයි මේ පොළොවේ බලය තිබ්බේ. නමුත් උන්වහන්සේ කුරුසේ මැරෙන වෙලාවේ යක්ෂයාගේ හිස පොඩි කරපු වෙලාවේ යක්ෂයා පෙරදිච්ච සතුරෙක් බවට පත් වුණා අපිට. ඒ විතරක් නෙමෙයි යක්ෂයා යේසුස් වහන්සේගේ වහලෙක් බවට පත් වුණා. ඒතර ඒ යක්ෂයා වහල්කමට අරගෙන යේසුස් වහන්සේගේ ක්‍රියාව මේ පොළොවේ වෙන්න ඕන නිසා උන්වහන්සේ ස්වර්ගයට යන නිසා උන්වහන්සේ කරපු කියපු දේවල් ඒ ක්‍රියාවන් මේ පොළොවේ වෙන්න ඕන නිසා උන්වහන්සේගේ ආධිපත්‍යය මේ පොළොවේ පවතින්න ඕන නිසා සියලු ස්වර්ගීය ස්ථානවල ස්වර්ගීය ආශිර්වාද වලින් උන්වහන්සේ අපිට ආශිර්වාද කළා. ඒතර අපිත් දැන් මේ මොහොතේ යේසුස් වහන්සේත් එක්ක ස්වර්ගීය ස්ථානවල උන්වහන්සේත් එක්ක වාඩි වෙලා ඉන්නවා. ඒතර යකාගේ සියලු බලය අපේ පාදයට තියෙන්නේ. මොකද අපි තමයි බලවත්ම සෙනඟ මේ පොළොවේ ඉන්න. ඒ නිසා උන්වහන්සේ වහල්කමට ගත්තොන් වහල් කොටගෙන ගොස් මිනිස්යන්ට තෑගි දුන්නා. දීමනාවන් දුන්නා, gift දුන්නා. හරිද? දැන් මේ ටැලන්තයන් කියන උන්වහන්සේ අපිට දෙන දීමනාවන්. හරි? එතකොට නවවෙනි පදේ කියනවා ඉතින් නැගිටිනු සේකයි කීබෙන් උන්වහන්සේ පොළොවේ පහත් තැන් වලට බැස්ස බවක් මිස වෙන කුමක් හැඟේද? ඔයාලා දන්නවා උන්වහන්සේ කුරුසියේ මැරලා දවස් 3කට පස්සේ මලුන්ගෙන් නැගිටින්නේ. ඉතින් උන්වහන්සේ දවස් 3 පොළොව ගර්භයේ තමයි හිටියේ, පොළොව ඇතුලේ හිටියේ. උන්වහන්සේ දවස් 3 විවිධ ක්‍රියාවන් මේ දවස් 3 තුළ කරා. හරිද? බැස්සා වූ උන්වහන්සේ නම් සියල්ල පූර්ණ කරන පිණිස සියලු ස්වර්ග වලින් ඉහළට නැගුණා වූ තැනන් වහන්සේමය. උන්වහන්සේ සියලු ස්වර්ග වලින් ඉහළට ගියා. ස්වර්ගයන් තුනක් තියෙනවා. පළවෙනි දෙවෙනි ස්වර්ගයන් පසු කරලා උන්වහන්සේ තුන්වෙනි ස්වර්ගයට ගියා. මොකද උන්වහන්සේගේ සිංහාසනේ තියෙන්නේ තුන්වෙනි ස්වර්ගය. ඒක කියන්නේ විශ්වයටත් වඩා ඉහළින්. පළවෙනි ස්වර්ගය තමයි අපිට මේ පේන්න තියෙන වලාකුළු තියෙන අහස. දෙවෙනි ස්වර්ගය කියන්නේ අභ්‍යවකාශය. ගොඩක් අය කියනවා සීමාවක් නැහැ කියලා. නමුත් ඒකට සීමාවක් තියෙනවා. ඒ අභ්‍යවකාශයට ඉහළින් තමයි උන්වහන්සේගේ තුන්වෙනි ස්වර්ගය උන්වහන්සේගේ සිංහාසනේ පවතින්නේ. ඉතින් උන්වහන්සේ සියලු ස්වර්ග වලින් ඉහළට ගියා. බලන්න 11 වෙනි පදේ උන්වහන්සේ සමහරුන් ප්‍රේරිතයන්ද සමහරුන් අනාගත වක්තෘන්ද සමහරුන් සුභාරංචි ප්‍රකාශ කරන්නන්ද සමහරුන් සභාපාලකයන්ද සමහරුන් ගුරුවරුන්ද කොට දුන්සේක. එසේ දුන්නේ ඇදහීමේද දෙවියන් වහන්සේගේ පුත්‍රයා දැනගැනීමේද එකමුතුකමටත් සම්පූර්ණ පුරුෂකමටත් ක්‍රිස්තුස් වහන්සේගේ සම්පූර්ණ වූ උස මහතේ ප්‍රමාණයට අප සියල්ලන් පැමිණෙන තෙක් ශුද්ධවන්තයන්ගේ සම්පූර්ණ වීම සඳහා සේවය කිරීමේ වැඩය පිණිසත් ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයේ වර්ධනය වීම පිණිසත්ය. දැකද? සියලු මිනිස්යන්ගේ සම්පූර්ණ වීම තෙක් ශුද්ධවන්තයන්ගේ සම්පූර්ණ වීම සඳහා සේවය කිරීම වැඩය පිණිසත් ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය වන සභාවේ වර්ධනය පිණිසත් මේ දීමනාවන් උන්වහන්සේ දුන්නා. එතකොට ඔයාට දුන්න ටැලන්ටය මොකක්ද කියලා දැන් ඔයා දැනන් ඉන්න ඕන. මොකද දන්නද? උන්වහන්සේ පළවෙනි වතාවේ ඇවිල්ලා ගියා. උන්වහන්සේ සුදාත්ම වැගිරීම කරා. දැන් ඔබ තුල මම තුල සුදාත්ම වහන්සේ වාසය කරනවා. ඒ සුදාත්ම වහන්සේ කරුණ කොටගෙන අපේ ස්වාමියෝ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබට මට දීමනාවන් දීලා තියෙනවා. ටැලන්ටයන් දීලා තියෙනවා. දැන් ඔයාගේ ටැලන්ටය දැනන් හිටියොත් තමයි නැවත වතාවක් උන්වහන්සේගේ ඊමේදී උන්වහන්සේ ඉදිරියේ තනියම ඔයාට හිටගන්න හම්බෙන දවසේදී ඔයාට ගණන් දෙන්න පුළුවන් වෙන්නේ ඔයාව කැඳවපු කැඳවීම ගැන. පැහැදිලිද? ඒ නිසා ඔයා දැනන් ඉන්නන ඔයාගේ ටැලන්ටය මොකද්ද? ඔයාගේ සේවය මොකද්ද? ඔයාව කැඳවුවේ අපොස්තුල සේවයටද? අනාගත වක්තෘවරු සේවයටද? සුභාරංචි ප්‍රකාශ කරන්නවද? නැත්නම් සභාපාලක සේවයටද? නැත්නම් ගුරුවර සේවයටද? ඔය පහෙන් එකක ඔයා ඉන්න ඕනේ. අඩුම ඔයාට එකක් තියෙනවා සේවය. සමහරකට දෙක තුනක් තියෙනවා. සමහරකට මේ පහම තියෙන්න පුළුවන්. හරිද? කෙනෙක් තුල. ඒක නිසා අපේ ටැලන්ටයන් ගැන අපි දැනගෙන ඉන්න ඕනේ. මොකද මේ ටැලන්ට උමාව ඒ තරම් ගොඩක් වැදගත්. දැන් පහ දුන්න කෙනා පහක් ඉපදෙව්වා. ටැලන්ට දෙකක් දුන්න කෙනාත් ඒ හා සමානව ඉපදෙව්වා. එකක් දුන්න කෙනා එක හංගලා පැත්තකින් තිබ්බ පාවිච්චි කරේ නැහැ. දැන් බලමු 20 වෙනි පදේ. මෙන්න දැන් ස්වාමියා බොහෝ කාලයකට පස්සේ වෙලා ගණන් බලන්න යනවා. 20 වෙනි පදේ. එවිට ටැලන්ට පහ ලැබූ තැනැත්තේ තවත් ටැලන්ට පහක් ගෙනවි. ස්වාමිනි, ඔබ මට ටැලන්ට පහක් බාර දුන්නේය. මෙන්න තවත් ටැලන්ට පහක් උපදවා ගතිමි කීවේය. ඔහුගේ ස්වාමියා ඔහුට කතා කොට යහපත් වූ විශ්වාස වූ දාසය, ඒ යහපත ස්වල්ප දේ ගැන නුඹ විශ්වාස වූහේය. බොහෝ දෙහි කෙරෙහි නුඹ අධිපති කරමි. නුඹේ ස්වාමියාගේ ප්‍රීතියට ඇතුල් වෙන්නයි ඔහුට කීවේය. ඔයා යේසුස් වහන්සේ ඉදිරියේ හිට ගන්න දවසේ මං හිතනවා මම අහන්න ආසම දේ තමයි මේ දේ. මං හිතනවා ඔයාලත් අහන්න ආසම දේ තමයි මේ වචන ටික.
යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපිට කතා කරලා කියන්න ඕනේ. අපිට කතා කරලා කියන්න යනවනේ. මොකද්ද? මාගේ විශ්වාස වූ යහපත් දාසයා. මාගේ යහපත් විශ්වාසවන්ත වූ දාසයා කියලා. ඒ වචන අපිට උන්වහන්සේගේ හදින් අහන්න තියෙන තරම් ප්‍රීතියක් මන් දැන තවත් නැහැ. මොකද්ද කියන්නේ උන්වහන්සේ? කතා කරලා කියනවා ඒ යහපත. ඒ ස්වල්ප දේ ගැන නුඹ විශ්වාස වූහේය. ස්වල්ප දේට විශ්වාසවන්ත වෙන කෙනාට උන්වහන්සේ කතා කරලා කියනවා බොහෝ දේ කෙරෙහි නුඹ අධිපති කරමි. නුඹේ ස්වාමියාගේ ප්‍රීතියට ඇතුල් වෙන්න. ඒ තරම් ප්‍රීතිමත් වචන ටිකක් උන්වහන්සේගෙන් අහන්න තියෙනවා නම් ඒ තරම් දෙයක් නැහැනේ. ඒ නිසා මේ වචන ඔබ අහන්න නම් ඔබගේ ටැලන්ත ඔබ දැනගෙන ඉන්න ඕනේ. ඒ ටැලන්ත ඔබ පාවිච්චි කරන්න ඕනේ. ඔබ ඒක පාවිච්චි කරලා උන්වහන්සේ ඔබට බාර දුන්න සේවය ඔබ සම්පූර්ණ කරන්න ඕනේ. එතකොට අපි උන්වහන්සේ ළඟ හිට ගන්න දවසේදී උන්වහන්සේ අපිට කියයි මගේ යහපත් විශ්වාසවන්ත දාසයා ඇතුල් වෙන්න මගේ විශ්‍රම ස්ථානයට. ඇතුල් වෙන්න මගේ ප්‍රීතියට කියලා. ඔයාලා දන්නවද ඔයාලා මේ පොළවේ කරන සේවයට විශ්වාසවන්ත වෙන තරමට ඔයා කුඩා දෙයට විශ්වාසවන්ත වෙනවා නම් අනාගතයේ උන්වහන්සේ අවුරුදු 1000ක් රාජ්‍ය පාලනය කරන්න යන මේ පොළවේ. උන්වහන්සේ පාලනය කරන ඒ කාලෙදී සුළු දෙයට විශ්වාසවන්ත වෙන අයට බොහෝ දේ බාර දෙන්න යනවා. සමහරට ඔබට රටක්ම පාලනය කරන්න උන්වහන්සේ බාර දෙයි. සමහරට ඔබට නගරයක් බාර දෙයි. සමහරට ඔබට ගමක් බාර දෙයි. හරි? ඒ රාජ්‍ය පාලනය කරන්න යන ඔබ සහ උන්වහන්සේත් එක්ක මේ අවුරුදු 1000ක් මේ පොළවේ මේ අපි ජීවත් වෙන පොළවේම ඊට පස්සේ උන්වහන්සේගේ රාජ්‍ය සදාකාලම පවතින යන අලුත් අහසක අලුත් පොළවක. ඒක නිසා මගේ සහෝදරයා මගේ සහෝදරිය ඔයා සුළු දෙයට විශ්වාසවන්ත වෙනවා නම් උන්වහන්සේ බොහෝ දෙහි කරේ ඔබව අධිපති කරන්න යනවා. ඔබව පත් කරන්න යනවා. ඔබට බොහෝ දේ බාර දෙන්න යනවා. විශාල දේවල් ඔබට බාර දෙන්න යනවා. ඔබගේ සේවයට ඔබ විශ්වාසවන්ත වෙන තරමට ඒ දේ උන්වහන්සේ කරන්න යනවා අනාගතයේදී. ආමෙන්. ඒක නිසා උන්වහන්සේගෙන් මේ වචන අහන පිණිස ඔයාගේ සේවය ඔයා සම්පූර්ණ කරන්න. ඔයාට දුන්න දීමනාව අඳුර ගන්න අවශ්‍යයි. මොකද්ද උන්වහන්සේ ඔබ කැඳවපු කාරණාව? මොකද උන්වහන්සේ ඉදිරියේ හිටගත් දවසේ ඔබ නොදැන සිටියොත් ඔබව කැඳවුවේ මොකටද කියලා ඔබ කොහොමද උත්තර දෙන්නේ? ඒ නිසා කැඳවීම තේරුම් ගන්න එක, කැඳවීම අවබෝධ කරගන්න එක, ඒක කඩිසරව ස්ථීර කරගන්න ක්‍රියා කරන එක ගොඩක් වැදගත්. කැඳවීමද තෝරා ගැනීමද ස්ථීර කරගන්න උන්වහන්සේගේ. හරි? අපි ඒක කරමු අනිවාර්යෙන්ම. ඒක නිසා දැන් ඊළඟ පදේ බලන්න. 22 වෙනි පදේ කියනවා තාලෙන්ත දෙක ලැබූ තැනැත්තේද ඇවිත් ස්වාමීනි ඔබ මට තාලෙන්ත දෙකක් බාර දුන්නෙහිය. මෙන්න තවත් තාලෙන්ත දෙකක් උපදවා ගතිමි කීවේය. ඔහුගේ ස්වාමියා ඔහුට කතා කොට යහපත් වූ විශ්වාස වූ දාසය ඒ යහපත ස්වල්ප දේ ගැන නුඹ විශ්වාස වූවේය. නුඹ බොහෝ දේ කෙරෙහි නුඹ අධිපති කරමි. නුඹේ ස්වාමියාගේ ප්‍රීතියට ඇතුළු වෙන්නයි ඔහුට කීවේ. දැන් මෙන්න ප්‍රමාණය වෙනස්. නේද? සමහරට උන්වහන්සේ ඔබව කඳවන්නේ එක්කෙනෙක්ට සුභාරංචිය කියන්න වෙන්න පුළුවන්. හැබැයි ඔබ ඒක හරියට කරන්න ඕනේ. ඒක නොකරොත් ඔබ මිස් කරගන්නවා. ඒ නිසා දෙවියන් වහන්සේ නියම කරලා තියෙනවා ඔයාලා එකිනෙකා තුලින් ගැලවෙන්න සෙනග. ඒ සෙනග ගැලවෙන්න නම් ඔබ ක්‍රියා කරන්න ඕනේ. ඔබ උන්වහන්සේ ඉඩ දෙන්න ඕන. ඔබ උන්වහන්සේ ඔබට දුන්න ටැලන්ට් පාවිච්චි කරන්න ඕනේ. ඔහා ඒක නොකර පැත්තකින් තියලා තිබුණොත් වෙන්නේ අර එකක් දුන්න කෙනාට වෙන දේ මොකක්ද වෙන්නේ කියලා මම පෙන්නන්නම්. දැන් දෙකක් දුන්න කෙනා ප්‍රමාණය වෙනස් නේ. අරයට පහක් දුන්න මෙයාට දෙකයි දුන්නේ. එකිනෙකාව කැඳවද්දී එකිනෙකාගේ දීමනාව වෙනස්. එයාට තියෙන කොටස වෙනස්. හරි? දැන් අපොස්තුල සේවය කරන කෙනාගේ දීමනාවයි එයාට හම්බෙන දීමනාවයි සුභාරංචි ප්‍රකාශ කරන කෙනාගේ දීමනාවයි වෙනස්. නේද? සභාපාලකට දෙන දීමනාව වෙනස්. එහෙම ප්‍රමාණයෙන් වෙනස් වෙන උන්වහන්සේගේ තුල. නමුත් ලැබෙන දෙයට විශ්වාසවන්ත වෙන එකයි වැදගත් වෙන්නේ. දැන් දෙකක් දුන්න කෙනා ඒ දෙකට විශ්වාසවන්ත වුණා. එයාටත් කියනවා මගේ යහපත් විශ්වාස උදාසය එන්න ඇතුල් වෙන්න මගේ ප්‍රීතියට මම බොහෝ දේ කෙරෙහි නුඹව අධිපති කරන්න යනවා කියලා. බලන්න කොච්චර ප්‍රීතිමත් වචනද උන්වහන්සේගෙන් අපිට අහන්න ලැබෙන්නේ. හරි? ඒ ප්‍රීතිය ඔයාලා තුල මම තුල සම්පූර්ණ වෙන්න ඕනේ. ඒ නිසා අපිව කැඳවපු සේවය අපි ස්ථිර කරගෙන ඒක සම්පූර්ණ කරන්න ඕනේ. බලන්න ඊළඟ පදේ. හරි 24 වෙනි පදේ. එක තලන්තය ලැබූ තැනැත්තේද ඇවිත් ස්වාමීනි ඔබ නොවපුල තැනින් කපා ගන්නා වූ නොයිස්ස තැනින් රැස් කරන්නා වූ කර්කශ මිනිසෙකු බව දැනගතිමි. එබැවින් මම බයව ගොස් ඔබගේ තලෙන්තය පොළවේ සංගවා තැබිමි. මෙන්න ඔබ සන්තක දේයයි කීවේ. දැන් මෙන්න මෙයා මොකද කරන්නේ? මෙයා කියනවා ස්වාමීනි මම ඔයාගෙන බය වුණා. ඒක නිසා
ඔයා දුන්න දේ මං ඒ විදිහටම පොළවේ සංගවලා තිබ්බා. මෙන්න ඔයා දුන්න දේ කියලා ඒ ස්වාමියා මෙයාට දුන්න දේම නැවත වතාවක් මෙයාට දෙනවා. මොකද්ද වෙන්නේ ඊට පස්සේ? ස්වාමියා කියන 29 පදේ. ඔහුගේ ස්වාමියා ඔහුට උත්තර දෙමින් දුෂ්ට වූ අලස වූ දාසය. දුෂ්ට අලස දාසය. මා නොපුළු තැනින් හරි ඒ කියන්නේ වපුරුපු නැති තැනින් කපා ගන්න බවත් නොයිස්ස තැනින් රැස් කර ගන්න බවත් නුඹ දැනගෙන සිටියේද? එසේ නම් මාගේ මුදල මිල ගණදුරු කරන්ට නුඹ විසින් දිය යුතුව තිබුණේ. එවිට මා ආකල මට අයිති දේ පොලියත් සමග ලබා ගන්නට තිබුණේ. එබැවින් ඔහුගේ තලන්තය හැරගෙන තලන්ත 10 ඇත්තාට දීපල්ලා. දැන් මෙන්න තියෙන කෙනාට දෙනවා මෙයාගේ එක. හරිද? දස දීපල්ල මක් නිසාද ඇති තැනැත්තාට දෙනු ලබන්නේය ඔහුට බොහෝ වන්නේය නමුත් නැති තැනැත්තාගෙන් ඔහුට ඇති දේත් පහ කරනු ලබන්නේය හරිද ඒ නිෂ්ප්‍රයෝජන දාසයා පිටත අන්ධකාරයේ දමා පල්ලා එහිදී හැඬීමත් දත් පිටි කෑමත් වන්නේය කීවේය එයාට තායේ chance එකක් නැහැ හැඬීමත් දත් පිටි කෑමත් තියෙනවා දැන් මේ කතා කරලා කියන්නේ ටලෙන්තය දුන්න කෙනා එයා දෙවියන් වහන්සේ ගැන දැන් මෙයා කතා කරලා කියන ස්වාමියා ගැන කතා කරලා තියෙන මොනවද? වපුරපු නැති තැනින් කපා ගන්න හරිද? ඊට පස්සේ නොයිස්ස තැනින් රැස් කරගන්න කෙනෙක් කියලා මං වාගෙන බය වුණා. දැන් මේ කතා කරන ආගමිකත්වය ගැන. හරි? දෙවියන් වහන්සේව ආගමික කරන එකට ලක් කරලා දින ගොඩක් අය. ගොඩක් අය උන්වහන්සේත් එක්ක සම්බන්ධතාවයක් නැතුව උන්වහන්සේ කෙරේ ආගමික ස්වභාවයකින් නේද? සමහරවිට මෙහෙම දේවල් දැන් පිළිම නමස්කාර කරන ක්‍රිස්තියානි අයත් ඉන්නවනේ ඒක වැරදිනේ බයිබලයට අනුව නේද? ඒ අය හිතනවා මම යාශ්‍රා කරලා එළියට බැස්සේ නැත්නම් මට අද මාර්ගෙදි මොන හරි වෙන්න පුළුවන්. හරි මම බාරයක් ඔප්පු කරන්න මම බාරයක් ගැට ගන්න මොන හරි දෙයක් කරන්න ඕනේ. මම යාශ්‍රා කරලා යන්න ඕනේ. අර ඇතුලේ බයකින් ජීවත් වෙන්නේ. හරි උන්වහන්සේ කෙරේ දැනගැන්ම නැතුව ඇතුලේ බයකින් ජීවත් වෙනවා. හරි උන්වහන්සේගේ ආශ්‍රාවන් අනපනත් කියවලා තියෙනවා. සමහර අය පරණ ගුස්ම වල හිර වෙලා තියෙනවා. හරි සමහර අය උන්වහන්සේ තුළ නිදහස්කම අත්දකින්න නැතුව අර ආගමික ස්වභාවයකට උන්වහන්සේව කොටු කරලා උන්වහන්සේ ගැන වෙනම ලේබල් එකක් දාගෙන තියෙනවා. අර උන්වහන්සේව වෙනම පැත්තකට කරලා තියලා තියෙනවා මෙන්න දෙවියන් වහන්සේ මෙන්න මෙහෙම කෙනෙක්. සමහර අයව දසෙන් කොටසට බය කරලා තියෙනවා දෙවියන් වහන්සේට. දසෙන් කොටස දුන්න නැත්නම් ආශිර්වාද නැහැ කියලා. සම්පූර්ණ වැරදි කියන්නේ මේවා. හරි මිනිස්සුන්ව හිර කරලා. ඉතින් මේ 16 අර ඒ වගේ දේවල් නිසා හරි කොහොම හරි දැනගත්ත දේවල් නිසා හරි ඒකයි මෙයා ස්වාමී අහන්නනේ. ඔයා දැනගෙන හිටියද මං එහෙමයි කියලා. හරි ඒව දේවල් නිසා හරි මෙයා මොකද කරලා තින්නේ? මෙයාට දුන්න එක මෙයා ආයෝජනය කරලා නැහැ. මෙයා පාවිච්චි කරලා නැහැ. මෙයා මොකද කළේ? එයා පොළවේ හංගලා තියාගත්තා. තිබ්බ එක දුන්නා, දුන්න එකම දුන්නා. ටැලන්ට් දීලා තියෙනවා පාවිච්චි කරලා නැහැ. ඒ වගේ තමයි මගේ සහෝදර සහෝදරිය. උන්වහන්සේ ඔබ යමකට කැඳවලා තියෙනවා නම් ඔබ දැනන් ඉන්න ඕන ස්ථිර ඌව කැඳවුවේ මොකටද කියලා. ඔබ ඒක නොදැන ඉන්න එක ලොකු අපරාධයක්. හරි ඔබ කැඳවුව කාරණේ ඔබ දැනන් ඉන්න ඕනේ. එහෙම නොහිටියොත් ඔබ ආගමක ඉන්න යේසුස් වහන්සේ කෙනෙක්ව අදහලා වත්පිළිවෙත් ටික කරලා නේද දවසට පැයක් ආශා කරලා බයිබලයේ කියවලා ඒ දේවල් විතරක් කරගෙන ඔයාගේ ජීවිතේ වෙනසක් නැතුව උන්වහන්සේ ඔයාව කැඳවපු කාරණේවා මේ පොළවේ කරන්නේ නැතුව ඔයා තුලින් ගැලවීමට ගේන සෙනගක් අන්න එළිය තියලා තිනවා. ඔයා යාළ ළඟට ගිහිල්ලා නැත්තම් හරි ඔයාට සුදත්නොස්සේ හඬ ඇහෙලා නැත්තම් ඔයා මඟ පෙන්වන විදිහට ක්‍රියා කළා නැත්තම් උන්වහන්සේ කිව්ව දේ කරලා නැත්තම් මොකද වෙන්නේ? ඒ ටැලන්ට් වා පාවිච්චි කරලා නැත්තම් උන්වහන්සේ ඉදිරියේ හිටගත්ත දවසට මොකද වෙන්නේ යන්නේ? උන්වහන්සේ ඉදිරියේ කොහොමද ඔයා ගණන් දෙන්නේ අනිත් මිනිස්සුගේ ලේ ගැන? ඔයාගෙන් අහද්දි අයියෝ මේක කරේ නැත්තේ? අයියෝ අරක කරේ නැත්තේ? අයියෝ ආට මං අච්චර අවස්ථාව හදලා දෙද්දි කියලා සුභාරංචි කිව්වේ නැත්තේ? ඔයා මොනවද දෙන උත්තරේ දාට? හරි? ඒකයි දුන්න ටැලන්ට් එක පාවිච්චි නැති කරපු කෙනා මොකද වෙන්නේ? දැන් මෙයා ඒකයි කියන 24 වෙනි පදේ. එසේනම් මගේ මුදල මිල ගණදුණු කරන්ට නුඹ විසින් දිය යුතු තිබුණා. එවිට මා කල මට පොලියත් එක්ක ගන්න තිබුණා. ඒක වැඩි කරන්න ඕනේ. හරි? වැඩි කරන්න ඕනේ. කට්ටිය ගේන්න ඕනේ ඔයා වෙනුවෙන් ඔයා තුලින් කරන්න දෙයක් උන්වහන්සේ තීරණය කරලා තියෙනවා සැලැස්මක් ඇති කරලා තියෙනවා. දැන් මොකද උනේ? තිබ්බ කෙනාගෙන් එකක් තිබ්බ කෙනාගෙන් මොකද වෙන්නේ? මෙයා මේ දේ කරලා නැති නිසා එයාට තියෙන ඔක්කොම පහ කරා අයින් කරලා දැම්මා. එයාට දුන්න එකක් ගත්තා දීලා වැඩිපුර තියෙන කෙනාට දුන්නා. තිබ්බ ඔක්කොම නැති කරලා දානවා. අන්තිමට හැඬීමක් දත් නිටි කෑම පිටත අන්ධකාරයට දානවා. විනිශ්චයට. ඒක නිසා උන්වහන්සේත් එක්ක මේ යන ගමන හරිම සීරියස්. මේක සෙල්ලමක් නෙමෙයි. මේක විහිළුවකට ගන්න බෑ අපිට. මේක පුරුද්දට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේක කරන්න ඕනවට අපි කරනවා නෙමෙයි. මේක හරිම සීරියස්. මොකද ප්‍රධාන එඬේරාණන් ළඟදිම ප්‍රකාශ වෙන්න යනවා උන්වහන්සේ ඉදිරියේ අපි හිට ගන්න වෙනවා.
යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ විනිශ්චය සිංහාසනයේ ඉදිරියේ අපි හිටගන්න දවසක් එනවා. ඒ මේ පොළොවේදී අපි කළ දේ යහපත් වුවත් අයහපත් වුවත් කළ දේවල් වල හැටියට රිවෝඩ් එකක් ලබන පිණිස අපිට උන්වහන්සේ ඉදිරියේ ගණන් දීමක් තියෙනවා. හරි. මේ සුදු සිංහාසන විනිශ්චය ගැන නෙමෙයි මම මේ කතා කරන්නේ. උන්වහන්සේගේ සිංහාසන, උන්වහන්සේගේ විනිශ්චය සිංහාසන, යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ විනිශ්චය සිංහාසනෙදී අපි හිට ගන්න වෙනවා. පෞල් කොරින්ති පොතේ පැහැදිලිවම ලියලා තියෙනවා. ඒ නිසා ඔබ ලැබුවේ කොහොමද? ඔබ මොනවද කරන්න යන්නේ? ඔබ උන්වහන්සේ කැඳවුවේ මොකටද? අන්න ඒක ගොඩක් මෙනෙහි කරන්න සහ ඒක තදින් අල්ල ගන්න. ඔබගේ ජීවිතේ තේරුමක් තියෙන ඔබ ජීවත් වෙන්න ඕනේ ඔබ උදෙසා නෙමෙයි. ඔබ වෙනුවෙන් ජීවිත දුන යේසුස් වහන්සේ උදෙසා. ඒකයි මේ බයිබලයේ සම්පූර්ණයෙන්ම කතා කරන්නේ. හරි? ඒක නිසා ගෝලයක් කියලා කියන්නේ මම කියන කෙනාව අයින් කරලා මමත්වය අයින් කරලා මගේ සැලසුම් අතහැරලා උන්වහන්සේගේ සැලසුම් ඉෂ්ට කරන කෙනෙක්. යේසුස් වහන්සේ නිතරම කරේ මොකද්ද? මගේ කැමැත්ත නෙමෙයි ස්වාමිනේ ඔබ වහන්සේ කැමැත්තයි වෙන්න ඕනේ. යේසුස් වහන්සේ නිතරම කරේ පියාණන් වහන්සේ කැමැත්ත. පියාණන් වහන්සේ නිතරම උන්වහන්සේත් එක්ක හිටියා. ඉතින් ඒක නිසා අපි මේ ටැලන්ට් උන්වහන්සේ අපිට දුන්න දීමනාවන් අපි පාවිච්චි කරන්න අවශ්‍යයි. ඒ සේවය තුල අපි ක්‍රියාත්මක වෙන්න අවශ්‍යයි. උන්වහන්සේ අපිට කිව්ව දේ අපි කරන්න ඕනේ. ආමෙන්. ඉතින් අපි අද දවසේ මතෙව් පොතේ 25 වෙනි පරිච්ඡේදයේ 30 වෙනි පදයට දැකම්ම කතා කරා. ඉතින් අපි ලබන සතියේ තියමු 31කින් පස්සේ කොටස. මොකද අපි අද ප්‍රශ්න ගැන කතා කරන්න තියෙන නිසා සහ මෙතනින් ඉස්සරහටත් 31 වෙනි පරිච්ඡේද 31 වෙනි පදේ ඉඳන් අපි 46ට විතරයි කියවන්නේ. ඊට පස්සේ අපි දානියෙල් පොතට සහ එළිදරව් පොතට යන්න යනවා. ඒකේ තියෙන දර්ශනයන් හීන ගැන අපි ගොඩක් කතා කරන්න යනවා. එළිදරව් පොතේ තියෙන දර්ශන හීන යෝහන් දැකපු දේවල් ඒ සියල්ල අපි අර්ථකථනය කරන්න යනවා සුදාත්මන් වහන්සේ තුල. ඉතින් මේ අවසාන කාලය ගැන අපි විමසන්නේ මේ දේවල් ලෝකේ වෙනව දකිනකොට අපේ ජීවිතේට අපි අවධානය යොමු කරගන්න අවශ්‍ය නිසා. ආමෙන්. හොඳයි. ඒක නිසා වැදගත්ම දේ තමයි අපි එකිනෙකාව ශක්තිමත් කරගන්න ඕනේ. අපි එකිනෙකාව දරා ගන්න ඕනේ. ක්‍රිස්තුස් වහන්සේගේ නේද? උන්වහන්සේගේ ව්‍යවස්ථාව අපි සම්පූර්ණ කරන්න ඕනේ. හොඳයි. ඉතින් අපි 30 වෙනි පදයෙන් අද අවසන් කරමු. ලබන සතියේ 31 වෙනි පදයෙන් දැන් අපි කතා කරන්න යනවා. කාල වේලාවත් එක්ක. හොඳයි. ඉතින් මම දැන් ඔයාලට අවස්ථාව දෙනවා ප්‍රශ්න තියෙනවා නම් අහන්න. අද කතා කරපු දේ ගැනත් මොනවා හරි ඔයාලට අපහැදිලි තැන් තියෙනවා නම් ප්‍රශ්න තියෙනවා නම් අපි කතා කරමු. මම හිතනවා කණ්ඩායම දස දෙනාගේ උපමාව සහ ටැලන්ට් උපමාව පෞද්ගලිකව ඔයාලා කෙනෙක්ට වැදගත් කියලා. ඉතින් මම දැන් අවස්ථාව දෙනවා ප්‍රශ්න තියෙනවා නම් කතා කරන්න පුළුවන්. ඕකේ.